ඔයාලට ස්ක්‍රීන් එකත් පේන්නේ නැතිනේ මේ ඉක්මනට කියන්නේ. 6 7 14 17 10. 10 එක කට්ටිය කරේ නැති එක. නෑ කරාද නැද්ද අවුලක් නෑ මෙතන අහන් හිටියොත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මොකද මම ප්‍රශ්න දැන් දාලා තියෙන නිසා කිසි ප්‍රශ්නයක් නෑ. දැන් පේපර් එක කරේ නෑ කියලා ජොයින් වෙන්නේ නෑ කියලා කියන්නේ එහෙම ඕන නේද? 6 7 14 10. හරි 6 වෙනි එක ඉක්මනට කියන්නේ තාත්වික වායුවක් පරිපූර්ණ වායුවකට සාපේක්ෂව එකම තත්ත්වය. මේක සාමාන්‍ය මේ 6 වෙනි ප්‍රශ්නේ වගේ ටයිප් එකක ඒවා කියන්නේ අපිට ගොඩක් වෙලාවට නිකන් සුලභව මේ දකින්න හම්බ වෙන එකක්. හරිද? එනෝඩේට් කරන්න. ඔයි මගේ ටැබ් එකනේ මම යාළුවෝ ටැබ් එකකින් කරන්නේ. මගේ ලැප් එකේ පාන කරන්නේ. දන්නේ නැහැ ඇත්තටම බෑ. සෑහෙන වෙලාවක් නැස්ති වෙනවනේ සෝරිය. අරගෙන අඳින්න. මේකෙන්ම නෝකන්නේ. අම්බෝ හරි හරි. හරිනේ හරි.
එතකොට දැන් මේ 6 වෙනි ප්‍රශ්නේ තමයි මම කිව්වේ මේ ගොඩක් වෙලාවට ඔයාලට මේ හැම පේපර් එකම වගේ දකින්න හම්බ වෙන එකක් ඕක කොච්චර කිව්වත් අමතක වෙනවා. හරිද? හොඳට මේක අහගන්න. එතකොට දැන් මේක කියන්නේ තාත්වික වායුකේ පරිපූර්ණ වායුකේනේ. ඒතර කියවර වායු පාඩමේ තියෙන වැදගත්ම සහ තේරුම් ගන්න තියෙන කොටස තමයි ඔය කැලල. මොකද පී සමන්නාට වලින් ගානක් හදනවා කියන එක ඉතින් මහලු දෙයක් නෙවෙයිනේ. හරි බලමු අපි. අඩු පීඩනයක් අනිවාර්යයෙන්ම පෙන්වන්න. මම නිකන් ඔයාලට පොඩ්ඩක් මේක තේරුම් යන්න. අඳින්නම් මෙන්න මේකේ මේ ප්‍රස්තාරය. මතකද අපි අඳිනවා PV එක්ක ඉසෙට්ගේ මේ ප්‍රස්තාරය. PV බෙදීම NRT ඉසෙට් කියලා කියන්නේ. එතකොට ඔයා දන්නවා මේක තාත්වික නැතුව පරිපූර්ණ එකක් නම් PV බෙදීම NRT ගේ අගය 1යි. හරිනේ. මේ තියෙන්නේ මේ පරිපූර්ණ එකකට. එතකොට මේක අපි සරලව නිකන් දල වශයෙන් අඳිනවා තාත්විකයකට හැඩය මෙන්න මේ වගේ ෂේප් එකක් එක්ක. ගොඩක් වෙලාවට CH4 ඒ කියන්නේ ඇමෝනියා වගේ දේවල් වලට එන්නේ මේ වගේ එකක්. ඇමෝනියා නතර මගින් එහෙම නතර වෙනවනේ කොහොම වෙනවද එන්නේ. හයිඩ්‍රජන් හීලියම් වගේ එකක් ගත්තොත් මෙන්න මෙහෙම උඩින් යනවා. හරි. එතකොට මම නිකන් දල වශයෙන් ගන්නම් මේක පොඩ්ඩක් තේරුම් කරන්න මේ මේකනේ අපේ සාමාන්‍ය දල අදහස ගන්න ප්‍රස්තාරේ. එක මම වට ඕනනම් රතු පාටින් වගේ අඳලා පෙන්නනවා. මේ රතු පාට එක තමයි මේ පරිපූර්ණ එක. හරිද? එතකොට දැන් මෙහෙම හිතන්නකෝ. ඉසෙට් කියලා කියන්නේ PV බෙදීම NRT. එතකොට සරලවම අපි මේක දැන් පරිපූර්ණයි තාත්විකයි ප්‍රස්තාර දෙකක් ඇඳට ඉසෙට් කියලා කියන්නේ PV බෙදීම NRT අවස්ථා දෙකටම N ගේ අගයයි R ගේ අගයයි T ගේ අගයයි නියතයි. පැහැදිලිද? NRT ගේ අගය මේ නියතයිනේ. මොකද එකම තත්වයට තේදී මේ දෙයක් අපි කම්පෙයාර් කරේ නැත්නම් අපිට මේකේ කොහොමද බලපාන්නේ කියන එක හරියටම ගන්න බෑ. එතකොට දැන් ඇත්තට මේක සරල වෙන්නේ ඔයා දන්නවා මේ බොයිල් නියමයෙන් අපි කියනවා P අනුලෝමයි එක යට තියෙන්නේ. එතකොට මේක අපි ගත්තොත් PV සමානයි K කියන සම්බන්ධයක් එනවා. එතකොට ඕනම කෙනෙක් දන්නවා අපි මිඩි ගන්න පීඩනය වැඩි කරන්න පරිමාව අඩු වෙනවා. එතකොට සාමාන්‍ය පරිපූර්ණ වායුවක් නම් අපි පීඩනය වැඩි කරන්න මේ පරිමාව අඩු වෙලා ගුණිතය නියතයක් කියලා මේ එක කියන උත්තරේ හම්බ වෙනවා. හරිද ඉසෙට්? එතකොට දැන් මේක බැලුවොත් ඔයාලට පේනවා අඩු පීඩනයක් අනිවාර්යයෙන්ම පෙන්වයි. දැන් අපි බැලුවොත් ප්‍රස්ථාරය මෙන්න මේ කෑල්ල. ඉගෙන ගත්ත කටිය දන්නවා මේක කොච්චර පැහැදිලි කරන්න නැතිද කියලා. මේ යට කෑල්ල බලන්නකෝ. එතකොට අපි සරලවම හිතන්නකෝ PV ගේ K කියලා කියද්දි K ගේ මම 100යි කියලා ගත්තා කියලා. කියන්නේ PV ගේ ගුණිතය 100. දැන් පරිපූර්ණ වුණා නම් හැමදාටම පීඩනය මොනව කරත් දැන් මොකද අපි දකුණු පැත්තට යනවා කියලා කියන්නේ එන්න පීඩනය වැඩි කරලානේ තියෙන්නේ. ඒතර උදාහරණයක් විදිහට අපි පීඩනය 100යි නම් පරිමාව 1යි. ඒතර උත්තරය 100. ඒතර පීඩනය අපි අඩු තැනකින් මම පටන් ගන්නවා. පීඩනය එකකින් පටන් ගන්නවා. ඒතර පරිමාව 100යි. එකක් 100 100යි. පීඩනය මම දෙකක් කරනවා. ඒතර 50. එතකොට 100. එතකොට මේක මම හතරක් කරනවා. ඒතර පරිමාව 25යි. ඒ 100යි. මම මේක පහක් කරනවා. මේක 20යි. නේ? මෙන්න මේක අපි ගැලපෙනවා මේක පරිපූර්ණ නම් අනිවාර්යයෙන්ම PV ගුණිතය 100. අපි පීඩනය වැඩි කරන්න මේ පරිමාව ගානට අඩු වෙවි උත්තරේ 100ක් කියලා නියතේ තියාගන්නවා. හැබැයි ඔය මෙහෙම හිතන්න දැන් මේක තාත්වික නම් අපි පීඩන එකක් කරද්දී අපි හිතමුකෝ පරිමාව 100යි කියලා. ඕකේ. එතකොට අපි පීඩන දෙකක් කරනකොට අපි බලාපොරොත්තු වෙන්නේ 50ක් වෙයි කියලානේ. හැබැයි මොකද වෙන්නේ? 49ක් වෙනවා. එතකොට මේකේ උත්තරේ 98යි. මම PV ගුණිතය ගැන කතා කරා. අපි නිකන් ඔයාලට ඉසෙට්ගේ එක පොඩ තේරෙන්නේ නැත්නම් PV ගුණිතය ගැන විතරක් හිතන්න. මොකද ඉසෙට් කියලා කියන්නේ PV බෙදීම NRT නේද? NRT නියත නම් ඉසෙට් අනුලෝමයි PV නේ. එතකොට ඉසෙට්ගේ විචලනයයි PV ගේ ගුණිතයයි එකම විදිහට තමයි ප්‍රස්ථාරය අපි අඳින්නේ. සේම්. ඉසෙට්ටත් එකයි PV ගේ ගුණිතයත් එකයි. එතකොට මෙතන ඔයාලා හිතන්නකෝ මෙතන කී අපි බලාපොරොත්තු වෙන්නේ 100ක් යයි කියලා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? 100ට අඩු වෙලා 98ක් කියලා. අපි පීඩනය දැන් වැඩි කරනවා 4ට. අපි හිතනවා පරිපූර්ණ වුණා නම් 25ක් එනවා. ඒතර හැබැයි ඇත්තටම වෙන්නේ 24ක් විතර. ඒතර 24 ඒවා 4ක් කීයද? 96. නේ? ඒතර ඒකට හේතුව තමයි අපි පීඩනය වැඩි කරාට පස්සේ මේ හරියද අන්තරානුකාකර්ෂණ බල වැඩි නිසා මේ අපි බලාපොරොත්තු වෙනවට වඩා පරිමාව ටික ටික අඩු වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට PV ගුණිතයගයක් අඩු වෙනවා. ඒකට හේතුව මොකක්ද එහෙනම්? හේතුව තමයි මෙන්න මේ අවට සීමාවේ අපි බලාපොරොත්තු වෙන පීඩනයට වඩා මේ එන අත්‍තරම එන පීඩනය
වැඩි කරද්දී බලාපොරොත්තු වෙන පරිමාවට වඩා අඩු පරිමාවක් තමයි හම්බෙන්නේ මේ හරිය. අන්තරානුක ආකර්ෂණ බල වැඩි නිසා. ඒතර මෙතනින් පස්සේ පේනවා නේද මේක එකපාරට දැන් මෙතන වගේ ආයිසෙට් අගේ එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක පරිපූර්ණ එකම අතර සමපාත වෙලා කියලා කියන්නේ වායු මෙන්න මේ පොයින්ට් එකේ මේ මම ඒක දම්පාඩි පෙන්නුවොත් මේ පොයින්ට් එකේදී මෙන්න මේ පරිපූර්ණ එකයි තාත්වික එකයි එකිනෙක කැපෙනවා. ඒක නිසා මේ දම්පාට පොයින්ට් එකේදී මට කියන්න පුළුවන් තාත්වික වායුවක් පරිපූර්ණ හැසිරීම පෙන්වනවා. ඒක නිසා ඔයාලට වාක්‍යයක් දුන්නොත් මෙහෙම කිසිම විටක තාත්වික වායුවට පරිපූර්ණ හැසිරීමක් පෙන්විය නොහැක කියලා ඒක වැරදි නේ. ගොඩක් වෙලාවට පෙන්වන්න බෑ. හැබැයි කිසි විටකක් කියලා කියන්නේ කවදාවත් පෙන්වන්න බෑ කියලානේ. නමුත් මේ පොයින්ට් එකේදී සහ මේ පොයින්ට් එකේදී මේ දෙක සමපාත වෙලා තියෙනවා කියන්නේ ඉසෙට් ගාගේ එකක් වෙලා තියෙනවානේ. නැත්නම් PB ගුණිතයගේ අපි බලාපොරොත්තු වෙන උත්තරය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක හරියටම මොකද්ද මේ පරිපූර්ණ හැසිරීම පෙන්වනවා. ඒක තමයි වැඩිපුරම ඔයාලට වර්ධින ප්‍රශ්නේ. ගොඩක් කට්ටිය හිතන අපි කවදාවත් තාත්විකයකට පරිපූර්ණ වෙන්න බෑ කියලා. පුළුවන් නේ. පීඩනයේ බිඳුවක් කියන මේ පොයින්ට් එකේදීත් පුළුවන් නැත්නම් මේ වගේ යම් කිසි අගයකිනුත් පුළුවන්. ඒක ඔළුවේ තියාගන්න. එතකොට මේ තියෙන තාත්වික වායුවක් පරිපූර්ණ වායුවට සාපේක්ෂවනේ කියන්නේ. අඩු පීඩනයක් යටතේ අඩු පීඩනයක් අනිවාර්යයෙන්ම වෙන්න. දැන් මම මේ ටික වැදගත්ම ටික කියලා දුන්නේ මේ. ඕකේ දන්නවනම් මේ ටික මැච් එකක් ගහගන්න පුළුවන්. හරි. දැන් මෙහෙම හිතන්නකෝ දැන්. ඔයා දන්නවා මේ තාත්වික වායුවේ පරිපූර්ණ වායුවේ තියෙන ප්‍රධානම වෙනස්කම් දෙකක් නේ. තාත්වික වායුවට අන්තර්ණුක ආකර්ෂණ බල තියෙනවා. පරිපූර්ණ වායුවකට අන්තර්ණුක ආකර්ෂණ බල නැහැ. එතකොට අපිට ඔයාලට මතකද අපි කතා කරා වැන්ඩර්වාල් සමීකරණය. ඒතර වැන්ඩර්වාල් සමීකරණය මම ඔයාලට ආපහු හෙඩිත් කියලා දුන්නා. මොකද තාත්වික වායුවේ අන්තර්ණුක ආකර්ෂණ බලයක් තියෙන නිසා අපි කරන්නේ ඔයා හිතලා බලන්නකෝ දැන් වායු අණු මෙහෙම එකිනෙක ගමන් කරනකොට මේ අන්තර්ණුක ආකර්ෂණ බල නිසා මේ අණු එකිනෙක අපි කියන්නේ මොකක්ද එකට බැඳෙනවානේ. එතකොට මේ ආකර්ෂණ බල නිසා එයාලගේ වේගය අඩාල වෙනවා. වේගය අඩු වෙනවා. එතකොට බිත්තියකට අපි හයියෙන් ගිහිල්ලා වැද්දුවොත්නේ වැඩි පීඩනයක් එන්නේ. ඒතර අන්තර්ණුක ආකර්ෂණ බල වැඩි වීම නිසා මෙයාලගේ ප්‍රවේගය අඩු වෙලා මෙයාලා බිත්තිය හැප්පෙන වේගය අඩු වෙනවා. එතකොට මෙයාලා හිමීට තමයි හැප්පෙන්නේ. එන්න ඒක නිසා තාත්වික වායුවක ගොඩක් වෙලාවට පීඩනය අඩු වෙනවා. හේතුව තමයි අන්තර්ණුක ආකර්ෂණ බල ප්‍රබල වීම. හැබැයි ඒක හරියන්නේ ගොඩක් වෙලාවට. නේද? හැමතිස්සෙම මට කියන්න බෑ. කියන්නේ 100ට අපි ගත්තොත් අවස්ථා 100ක් ගත්තොත් එකක් වෙන්න පුළුවන් මේක වැරදි නෑ. මොකද මෙන්න මේ හැසිරීම දෙකේ මේ පොයින්ට් එකේදී ඔයාලට පේනවනේ. තාත්වික වායුව පරිපූර්ණ වායුවක් වෙලා තියෙනවා කියලා. ඒක නිසා මේ මොනවාද අනිවාර්යයෙන්ම පෙන්නයි කියන එක මට කියන්න බෑ. සරලව කියන්න පුළුවන් බොහෝ විට තාත්වික වායුවක් පරිපූර්ණ වායුවට වඩා පීඩනය අඩුයි. හේතුව තමයි අන්තර්ගත ආකර්ෂණ බල තිබෙන්නේ. නමුත් අනිවාර්යෙන් පෙන්නයි කියන වාක්‍යය ඔයාලට පාවිච්චි කරන්න බෑ. මේ දම්පාට පොයින්ට් එක ඔළුවේ ඇඳලා තියාගන්න. මේ ප්‍රශ්නාවෙන් තමයි වෙනම දෙයක් මේකෙන් අහන්න පුළුවන්. මොකද අනිත් ඒවා ලේසි. ඊට පස්සේ වැඩි පරිමාවක් අනිවාර්යයෙන්ම පෙන්නයි කියලා කියන්නත් බෑ. මොකද මේ පොයින්ට් එකේදී මේක කැපෙනවා කියලා කියන්නේ මේ පොයින්ට් එකේදී අපි බලාපොරොත්තු වෙන පරිමාව අපිට හම්බෙලා තියෙනවනේ. ඒක නිසා මේ ඔයාලට පේනවාද මේ හරියේදී පරිමාව අඩු වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ ප්‍රස්ථාරය යටට අවිල්ලා තියෙන්නේ. හැබැයි මේවා හරිය මොකද වෙලා තියෙන්නේ? ඒ හරියේ අපි බලාපොරොත්තු වෙන පරිමාවට වඩා වැඩි පීඩනයක් යනවා. ඒක නිසා ඔයාලා දැනගන්න ඕනේ මේ කැලේදී අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලයි. ඊට පස්සේ මේ උඩට යන කැලේ විකර්ෂණ බල ප්‍රබලයි. ඒක නිසා තමයි දෙන්න ඈත් වෙන්න පටන් ගන්න. දෙන්න තල්ලු කරන්න පටන් ගන්නවා එක ළඟට එන්න නැතුව. එහෙනම් මේ හරිය ආකර්ෂණ බල ප්‍රබලයි, මේ හරිය විකර්ෂණ බල ප්‍රබලයි. ඒතර මේ හරිය තමයි ආකර්ෂණ බල ප්‍රබලයි කියලා කියන්නේ එයාලා ලඟ වෙන්න try කරනවානේ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන පරිමාවට වඩා අඩු පරිමාවක් තමයි මේ කැලේ හම්බෙන්නේ. මම කහ පාටින් දැම්මොත් මේ හරිය තමයි අපි බලාපොරොත්තු වෙන පරිමාවට වඩා වැඩි පරිමාවක්. හේතුව තමයි විකර්ෂණ බල ප්‍රබලයි. ඒලවලට බහුලව ගහනවා. හරිද? එතකොට වැඩි පරිමාවක් අනිවාර්යෙන් පෙන්වයි කියන්න බෑ. මොකද සමහර වෙලාවට මේ අඩු වැඩි දෙකම පෙන්වන්න පුළුවන්. හරිද? මම මොකද මේක වැඩිපුර විස්තර කරේ ගොඩක් කට්ටියට ඔක පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් හින්දා. තුන බඳුනේ බිත්ති මත ගැටෙන විට ගම්්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව අඩුවීම පෙන්වන අතර එසේ නොවන විට එක් අංශුවක් මත අන්තර්ක්‍රියා සියල්ල සමමිතිකව අහෝසි වී යයි. බඳුනේ බිත්ති මත ගැටෙන විට ගම්්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව අඩු වේ. ඔයා දන්නව නේද දැන්? සරල මෙහෙම හිතන්නකෝ.
ඔයාලට ඉගෙනගෙන තියෙනව නේද මේ F සමානයි එන්නේ. කාටද මතක මේ F සමානයි එන්නේ ඔප්පු කරපු වැඩි මේ කෙමිස්ට්‍රි නේ ෆිසික්ස් පැත්තම පොඩ්ඩක් කියන්න. ඒතර මේ බලයක් කියලා කියන්නේ මේ යම් කිසි දෙයක ඇතිවන බලය කියන එක අපි කියනවා මේ අනුලෝමයිලු. එතන ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයනේ. බලය කියන එක අනුලෝමයි කියලා කියනවනේ ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. එතකොට නෝලට ක්‍රීසලම් කියලා දීලා තියෙන වාහනයක් වුණත් ගිහිල්ලා හැප්පිලා එකතර නතර වුණොත් ඩැමේජ් එක වැඩි. මොකද හැප්පිලා ටිකක් පෙරලි පෙරලි ගිහිල්ලා ලිස්සිලා වගේ ගියොත් එතන අනතුරේ හානි අඩුයි. සමහර ගොඩක් වෙලාවට වාහනයක් එහෙම ගිහලා එකපාරට ගිහිල්ලා හැප්පුණොත් ගහක නතර වුණොත් අනිවාර්යෙන් මැරෙනවනේ මිනිහා. අනිවාර්යෙන් මැරෙනවා. මොකද හේතුව ගම්‍යතාවයේ ක්ෂණිකව බිඳුවක් එනවා. ඒක නිසා ගම්‍යතාව ස්ලෝ එකේ වෙනස් වුණොත් ඒකේ බලය අඩුයි. ඒක නිසා උතන කියන්නේ මොකයි? ඔය ගම්‍යතාව බලයක් කියන එක මේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමයි කියලා කියන්නේ ඔය කතාවක් කියන්නේ. බිත්තිය මත ගැටෙන විට ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව අඩුවීම පෙන්වන අතර එසේ නොවන විට එක් අංශුවක් මත අන්තර්ක්‍රියා සියල්ල සමමිතිකව අහෝසි වී යයි. හරි දැන් ඔය වාක්‍යයක් වලට පැටලෙනවා නම් ඕක තියලා 4යි 5යි බලන්නකො මම අතුලට එන්නම්. 4 කියන්නේ ඉහළ තාපාංකයක් වෙන්නයි. දැන් තාපාංක කියලා කියන්නේ මොකද්ද? සරලව දන්නවා තාපයේදී වෙන්නේ කියන්නේ අපි තාපය දෙන්න වෙන්නේ මේ අණු අතර තියෙන ආකර්ෂණ බල කැඩෙන එකනේ. එතකොට අපි මේකේ ආකර්ෂණ බල කඩලා ගොඩාක් දුරට කැඩුවට පස්සේ මොකද වෙන්නේ? මෙයාලා මේ ද්‍රව කලාපයේ ඉඳන් වායු කලාපයට යනවා. තේරෙනවද? එතකොට මෙයාගේ ආන්තරික ආකර්ෂණ බල ගොඩක් වැඩි නම් එයාගේ ද්‍රවාංක තාපාංක වැඩි. මොකද අපි වැඩි තාපයක් දුන්නොත් තමයි මේ ප්‍රබල ආකර්ෂණ බල කඩන්න පුළුවන්. එතකොට දැන් අපි දන්නවානේ පරිපූර්ණ වායු වල අන්තරණුක ආකර්ෂණ බල කියන ඒවා ගොඩක් නෑනේ කියලා. අතන බිඳුවයිනේ. පරිපූර්ණයේ බිඳුවයි. ඒක නිසා මේ තාත්විකයේ වගේ යම් කිසි ප්‍රමාණයක් හරි අන්තරණුක ආකර්ෂණ බල තියෙනවා. තේරෙනවනේ? ඒක සිම්පල් නේ. ඒ නිසා තාත්වික එකක් අනිවාර්යයෙන්ම මේ පරිපූර්ණයකට වඩා තාපාංක වැඩි කියන එක හරි ඈ. ඒක always හරි. ඒනේ. ඔය ඉහළ තාපාංකයක් පෙන්වනවා කියන එක මේ හරියට ගන්න පුළුවන්. මොකද ඒක එනවනේ ඊට පස්සේ 5. අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබල වේ. අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබල වේ. පරිපූර්ණය වගේ අන්තරණුක ආකර්ෂණ බල මේ බිඳුවයි. තාත්විකයේ වගේ අන්තරණුක ආකර්ෂණ බල තියෙනවා. එතකොට හැබැයි මෙහෙම ප්‍රශ්නයක් එනවා දැන්. මේ පොයින්ට් දෙක ගත්තට පස්සේ මේ දෙකේදී බලන්නකො මේ තාත්වික වායුව පරිපූර්ණ වායුව මත සමපාත වෙලා කියන්නේ මේ තාත්වික වායුව මේ පොයින්ට්ස් දෙකේදී මේ පරිපූර්ණ හැසිරීමක් පෙන්නලා තියෙනවනේ. එතකොට මේ දෙකේදී අපිට කියන්න පුළුවන් තාත්වික වායුව පරිපූර්ණ වෙනවා කියලා කියන්නේ මේ දෙකේදී අනිවාර්යයෙන්ම මෙයාගේ මොකද අන්තරණුක ආකර්ෂණ බල බිඳුවක් එනවා. මොකද එතන තාත්වික කෙනෙක් පරිපූර්ණ වෙනවා කියලා කියන්නේ 100% පරිපූර්ණ වෙන. එතකොට පරිපූර්ණ හැසිරීමක් එයා සම්පූර්ණයෙන් පෙන්වනවා නම් එයාගේ මේ අරකට සමාන ලක්ෂණ තියෙන්න ඕනේ පරිපූර්ණයකට. ඒක නිසා මේ පොයින්ට් එකේදී අපිට කියන්න වෙනවා මේ පරිපූර්ණ හැසිරීමට සමානයි. ඒක නිසා වායුවේ අන්තරණුක ආකර්ෂණ බල මේ ශුන්‍යයි කියලා මේ පොයින්ට්ස් දෙකේදී. තේරෙනවද කියන එක? ඒක නිසා අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබල වේ කියන එක හැමතිස්සෙම හරියන්නේ නැහැ. මේ පොයින්ට්ස් දෙකට හරියන්නේ නැහැ. ගොඩක් වෙලාවට ප්‍රබලයි. හරිද? මේ හරියම ප්‍රබලයි. හැබැයි මෙතනින් පස්සේ මොනවද වෙන්නේ? මෙතනින් පස්සේ විකර්ෂණ බලන්න ප්‍රබල වෙන්නේ මම ඒක පැහැදිලි කරානේ. එතකොට තුනේ කියන්නේ බඳුන බිත්ති මත ගැටෙන විට. ඒ කියන්නේ වායු අපි බිත්තියක් කොහොම ගත්තොත් කොහොම අණු ගිහිල්ලා බිත්ති හැප්පෙනවනේ. ගැටෙන විට ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය අඩුවීම පෙන්වන අතර ඒ කියන්නේ හිතන්න ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව අඩු වෙනවා. ඔහොමනේ වල ගන්න මට මතක F සමානයි mv ඍණ වෙනද මේ ප්‍රශ්නයක් මේ පොඩියට වගේ තිබ්බට අමාරුයි මේක. ඒකෙන් මම ගොඩක් මේක මේ පැහැදිලි කරන්න කියලා ගත්තේ ටිකක් වැඩිපුර වෙලා කරා. මොකද වෙලාව ගත්තට ප්‍රශ්නයක් නෑ MCQ නේ මේක නම් බැරි වෙලාවත් ඔයාලා කියලා දෙන්නේ. හරියටම දැන හිටියේ නැත්නම් අපරාධේ. එතකොට මේ F කියලා කියන්නේ බලය කියලා කියන්නේ පසුගම්‍යතාවෙන් පෙරගම්‍යතාවය අඩු කරලා කාලයෙන් බෙදෙන එකනේ. ඒතර ඕකනේ කියන්නේ F මෙතෙන් F අනුලෝමයි mv ඍණ mu බෙදීම t. ඒ තමයි මෙතන ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට තියෙන්නේ. ඒතර මේ වායු අණු කියලා බිත්ති හැප්පෙනකොට
ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය අඩු වැඩිවීම අඩු වැඩිවීම පෙන්වන අතර එසේ නොවන විට එක් අංශුවක් මත අන්තර්ක්‍රියා සියල්ල අසමමිතිකව අහෝසි විය. එතකොට දැන් හිතන්න මේ විදිහට අණුවක් ගිහිල්ලා බිත්ති හැප්පෙනවා කියලා. එතකොට බිත්ති හැප්පුණාට පස්සේ මේක මෙහාට යන්න පුළුවන්. මේක මෙහාට යන්න පුළුවන්. ඒතර ඔයාලා දන්නවනේ ෆිසික්ස් වලදී මේ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය මම වැඩිපුර පාවිච්චි කරන්නේ නැතුව කියන්නම්. ඔයාලා ඔක විභේදනය කරලා x පැත්තට වෙනම හොයනවා, y පැත්තට වෙනම හොයනවා ගම්මිතා වෙනස් වීමේ. එතකොට ඒක ෆයිතගරස් දාලා වෙක්ටර්ස් නෙමෙයි මොනවද? දෛශිකනේ. එතකොට මේක ෆයිතගරස් දාලා සම්ප්‍රයුක්තය ගන්නවනේ. ඒක නිසා සරලව තේරෙනව නේද මේ අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන් කියන එක හරිනේ. ගම්මිතා අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. මොකද ඒක අපි දන්නේ නැහැනේ මොන පැත්තටද විසිරෙන්නේ කියලා. එතකොට ගම්මිතාව කියදී ප්‍රවේගයෙන් විතරක් හිතන්න එපා. මොකද ප්‍රවේගයේ දිශාවක් තියෙනවනේ. දිශාවත් විතරක් නෙවෙයි. ඒක අඩු වැඩි වීම කියන්නේ. කරලා තියෙන අඩු කියලාත් නෙමෙයි වැඩිත් නෙමෙයි අඩු වැඩි වීම කියන්නේ දෙකම වෙන්න පුළුවන් කියලා කියනවා. එසේ නොවන විට එක් අංශුවක් මත අන්තර්ක්‍රියා සියල්ල අසම්මිතික අහෝසි වියයි. ඒ කියන්නේ දැන් හිතන්න වායුනක මෙහෙම ගත්තට පස්සේ හැම පැත්තෙම වායුන තියෙනවනේ. එතකොට ඒ හැම එකක් මගින්ම මේ මිලියන ට්‍රිලියන ගණක් පැත්තෙන් හැම පැත්තෙම මේ වායුන මේකේ ඉන්නවා. එතකොට මේ වායුණුවක් මත අන්තර්ණුකාකර්ෂණ බල මේ හැම පැත්තෙම ක්‍රියා කරනවා. එතකොට මේක නිකන් සවිදි ගෝලයක් වගේ තමයි. ඒ කියන්නේ මේ හැම බලයකටම මේ හැම බලයක්ම කැපෙනවා. ඔයාලට මේක හොඳටම තේරෙයි මේ අපි ද්‍රව වාෂ්ප සමතුලිතතාවය කරනකොට. හරිද? එතකොට මේක මේ තුන්වෙනි එක තමයි උත්තරේ. හතර වැරදි. මොකද මෙතන ඉහළ තාපාංකයක් පෙන්වයි කියලා කියනකොට මේ දැන් අර මම කලින් ගත්තේ පරිපූර්ණයකට මේ පොයින්ට්ස් දෙකේදී සමපාත වෙනවනේ. එතකොට මේ පොයින්ට්ස් දෙකේදී වායුව පරිපූර්ණ හැසිරීමක් නේ පෙන්වන්නේ තාත්වික එක්කෙනා. එතකොට මට කලින් කිව්වේ මේ දෙකේදී අන්තරණුකාකර්ෂණ බල හෝ විකර්ෂණ බලවල සංප්‍රයුක්තය බිඳුවයිනේ. මොකද මේ දෙකේදී පරිපූර්ණ වෙලා තියෙන. ඒක නිසා අන්තරණුකාකර්ෂණ බල මේ පොයින්ට්ස් දෙකේදී බිඳුවක් නම් අපිට කියන්න බෑනේ මේ පොයින්ට්ස් දෙකේදී තාපාංකය මේ පරිපූර්ණ කෙනෙක්ට වඩා වැඩි කියලා. මොකද මේකදී පරිපූර්ණ හැසිරීමක් නම් මේ අවස්ථා දෙකේදී තාත්වික වායුවේ පරිපූර්ණ වායුවේ මේ සමාන වෙන්න ඕනේ. ඒක නිසා උත්තරේ ගන්න වෙන්නේ තුන මේකත් වැරදි. ඒක සෑහෙන අමාරු ප්‍රශ්නයක් මේක ගොඩක් කට්ටියට නම් මේ හිතා ගන්න බැරි වෙන්නේ නැති. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. ඔළුවේ තියාගන්න මෙන්න මේ පොයින්ට්ස් දෙක සම්පූර්ණ මේ ප්‍රශ්නේ 1 2 4 5 කියන වාක්‍ය හතරම ගත්තේ මේ ප්‍රස්තාවය. මම කිව්වේ මේක මාර වැදගත් ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ මේ channel ගියා මට ඒක එක්ස්ප්ලেইন කරන්න නැත්නම් කාලක් විතර මේ මොකද මට ඒක ඉක්මනට කියලා දෙන්නත් බෑ මේ. ඒක MCQ එකක් හරි ඉගෙන ගත්තා නම් ඇතිනේ දවසට මේ මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. තේරුනේ නැත්නම් මේ පොඩ්ඩක් කියන්න. ඒ කියන්නේ මේ තුන්වෙනි වාක්‍යය හරිද වැරදිද කියන එක මම හිතනවා තේරෙන්නේ නැති කියලා ගම්මිතා වෙනස් වීම කියන එක. ඒක ලොකුවට තේරුනේ නැති වුණොත් මේ ටික වැරදි කියලා තේරෙන්න ඕනේ මේ. ඉහළ තාපාංකයක් කියලා කියන්න බෑ හැමතිස්සෙම. දැන් මේ හරිය වගේ නම් අන්තරණුකාකර්ෂණ බල වැඩි නිසානේ යටට ගිහිලා තියෙන්නේ. එතකොට ඕකේ පරිපූර්ණ කෙනෙක්ට වඩා මේ හරියේදී මේ සීමාවේදී අන්තරණුකාකර්ෂණ බල වැඩි නිසා මේ ද්‍රවාංක තාපාංක වැඩි. මේ පොයින්ට් එකෙන් පස්සේ මේක උඩට යනවා කියන්නේ විකර්ෂණ බල වැඩි වෙනවනේ. තාත්වික කෙනාගේ මේ පරිපූර්ණ කෙනාට වඩා විකර්ෂණ බල වැඩි වෙනවා මේ උඩට යනවා කියන්නේ. එතකොට මේ හරියේදී මොකද වෙන්නේ එහෙනම්? මේ හරියේදී මේ ද්‍රවාංක තාපාංක අඩු වෙනවා. මොකද උන් බලන් ඉන්නේ පුළුවන් තරම් තල්ලු වෙන්නේ නැත් වෙන්නනේ බලන් ඉන්නේ. ඒ නිසා තාපාංක වැඩි කියන එක හැමතිස්සෙම කියන්න බෑ. ඒක ප්‍රශ්නේ තියෙන්නේ. ඕල්වෙස් අපි දන්නවනේ වාක්‍යයක් හරියන්න නම් ඒක 100ට 100ක් හරියන්න ඕනේ. ඒතකොට අපි අවස්ථා 99කටම හරි ගිහිල්ලා එකකට හරි වරදිනවා නම් ඒ වාක්‍ය වැරදි. ඔයාලකට හිතන්න නැතුවද 6 වෙනි ප්‍රශ්නේ එච්චර අමාරු වෙද කියලා. ම්ම්. හරිනේ ඒක තේරුණා නේද? මොකක්ද අහලා තියෙන්නේ? 6 7ත් අහලා තියෙනවද? 14 10. 7 නම් බම් මේව නෙදී. පළවෙනි පාඩම. හෙලෝ සිතු. ඔව් කියපන්. ඔව් බං. ඔව්
උදාහරණ ගන්නකොට මේ මම ක්ලාස් එකක් කරන ගමන් ඉන්නේ ඒකයි. මේ පොඩ උදාහරණ හතේ හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය සම්බන්ධයෙන් මින් කුමන ප්‍රකාශ සත්‍යද ඉක්මනට මම මේක කරන්න විනාඩි දෙකක් අතර විනාඩියෙන් කියන්න. ඊට පස්සේ ලයිමාන් ශ්‍රේණිය දෘශ්‍ය පරාසයට ඇත්තේ වැරදිනේ මතකනේ තුනක් තිබ්බනේ ලයිමාන් බාමර් පාෂ. ලයිමාන් කියන්නේ අර උඩ ඉඳන් වැටෙනකොට මේ n සමාන එකට කොහේ හරි එකක ඉඳන් එකට වැටෙනවා නම් ඒක ලයිමාන්. මෙයාගේ තමයි මේ සංඛ්‍යාත නැත්නම් ශක්තිය වැඩිම. මෙයා වයිති වෙන්නේ මොකේද මේ UV අල්ට්‍රාවයලට් කියන්නේ සිංහලෙන් පාරජම්බුල එක. බාමර් කියලා කියන එක තමයි n සමානය දෙකට වැඩෙන එක. ඒක අයිති වෙන්නේ දෘශ්‍ය කලාපයට. පාෂන් කියන්නේ මොකේද අදෝරක්ත. අද IR කියලා කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ ඒතර අදෝරක්තයකට. එතකොට බාමර් ශ්‍රේණිය අදෝරක්තයකට එකත් වැරදි. n සමානයි 6 සිට n සමානයි 4ට වැටෙන ඒවා මේ පාෂන් කියනවා නෑනේ. එකට වැටුනොත් ලයිමන් දෙකට වැටුනොත් බාමර් තුනට වැටුනොත් පාෂන්. මේකත් වැරදි. ලයිමාන් ශ්‍රේණියේ රේඛා තරංගායාමයේ අඩුවන දිශාවට අභිසාරී වේ. අභිසාරී වෙනවා කියන්නේ එකතු වෙනවා කියන එක. ඒතකොට මේ එන්න එකතු වෙනවනේ. ඕක තමයි මේ පාඩමේ තියෙන වැඩේ. කියන්නේ වැඩිපුරම අහන දකින්න හම්බෙන ප්‍රශ්නේ තමයි ඕනම ශ්‍රේණියක අපි රේඛා ටික ගත්තොත් සංඛ්‍යාතය වැඩි වෙන පැත්තට ෆ්‍රීකවන්සි එක වැඩි වෙන පැත්තට මේ රේඛා ලං වෙනවා. රේඛා කියන්නේ ශ්‍රේණියක රේඛා ටික ලං වෙනවා. ඒකට හේතුව තමයි අර උඩට යන්න ශක්ති මට්ටම් දෙකකට පරතරය අඩු වෙනවනේ. එතකොට දැන් සංඛ්‍යාතයව දන්නව නේද? v සමාන f ලැම්ඩා වල අනුව f සමාන v බෙදීම ලැම්ඩා කියන්නේ f v. ඒ කියන්නේ තරංගායාමයේ සංඛ්‍යාත අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් නේ තියෙන්නේ. හරිද? එතකොට මේ පැත්තට සංඛ්‍යාත වැඩි වෙනවා කියලා කියන්නේ මේ තරංගායාමයේ අඩු වෙනවා. ඒතර තරංගායාමයේ අඩු වෙන දිශාවට අභිසාරී වේ කියලා කියන එක මේක හරි. ඕනම ශ්‍රේණියකට මේක පොදුයි. ඒතර මේක පහ වැරදි කියලා තේරෙනව නේද? ලයිමන් කියලා කියන්නේ එකට වැඩනවද ලයිමන් ශ්‍රේණිය දෙවනි රේඛාව කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් n සමානයි දෙකේ ඉඳන් n සමානයි දෙකේ ඉඳන් එකට වැටුනොත් මේක ලයිමන් වල පළවෙනි රේඛාව. තුනේ ඉඳන් එකට වැටුනොත් මේක ලයිමන් වල දෙවනි රේඛාව. හතර ඉඳන් වැටුනොත් තුන්වෙනි රේඛාව. ඒතකොට මේකේ කතා කරන්නේ දෙවනි රේඛාවයි තුන්වෙනි රේඛාවයිනේ. ඒ කියන්නේ මෙන්න ලයිමන් ශ්‍රේණිය දෙවනි රේඛාව මෙන්න ලයිමන් ශ්‍රේණිය තුන්වෙනි රේඛාව. ඒතකොට මේ රේඛාව එක අතර පරතරය කියන්නේ මෙන්න මේ ටික. 2යි 3යි අතර පරතරය. ඊට පස්සේ ආපහු අපි බාමර් ශ්‍රේණිය 2යි 3යි කියලා කියන්නේ බාමර් කියන්නේ දෙකට වැටෙන එකනේ. එහෙනම් 3 ඉඳන් දෙකට වැටුනොත් බාමර් වල පළවෙනි රේඛාව 4 ඉඳන් දෙකට වැටුනොත් බාමර් වල දෙවෙනි රේඛාව 5 ඉඳන් දෙකට වැටුනොත් තුන්වෙනි රේඛාව. එතකොට මේකේ බාමර් ශ්‍රේණියේ 2 හා 3 රේඛා අතර පරතරය කියලා කියන්නේ මේ පරතරයනේ. ඒතර කවදාවත් මේ පරතරයට මේ පරතරය සමාන වෙන්න බෑ. ඒකත් වැරදි. ඊට පස්සේ 14 17 14 17 පහත ප්‍රභේද අතරින් ප්‍රොපනෝන් සමග වඩාත් හොඳින් මිශ්‍ර වන්නේ. දැන් ප්‍රොපනෝන් කියලා කියන්නේ නෝන්. ඕන් කියන ප්‍රත්‍යය යන්නේ කීටෝන් වලටනේ. ඒතර ප්‍රොප් කියන්නේ එත් ප්‍රොප්. කියන්නේ කාබන් 3 කීටෝනේ මොකද්ද? කාබන් 3 කීටෝන් කියන්නේ මෙයා මේ ප්‍රොපනෝන්. ඕවර් එක බැරි නම් ඇත්තටම උඹලා වෙල්ලන්න ඕනේ. මම මාස 6ක් කරා. ඔව් අප්‍රේල් උත් ඉවරයිනේ දැන් 6ක් විතර කරා. එතකොට ප්‍රොපනෝන් වලට හොඳින් මිශ්‍ර වෙන්නේ. වඩාත් හොඳින් මිශ්‍ර වෙන්නේ කවුද කියලා අහනවා. බ්‍රෝමීන් CCl4 කාබන් ක්ලෝරෝෆෝම් CHCl3 කාබන් ඩයිසල්ෆයිඩ්. හොඳින් මිශ්‍ර වෙන්නේ. මේක නබ ඕගනික් ඕනෙත් නෑ මේ නාමකරණ ඕගනික් ඕනේ. කලවම් වෙන එකට මොකද්ද ගන්නෙ? සාමාන්‍යයෙන් වඩාත් හොඳින් මිශ්‍ර වෙන්නේ කියලා නහන්නේ. ඒතර ඔයා හිතලා මට කියන්න මේ අණුව ද්‍රවීය අණුවක්ද නිර්ද්‍රවීය අණුවක්? සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ අපි
දියවීම කියන එක ද්‍රාව්‍යතාව කියන එක ගොඩක් වෙලාවට කතා කරන්නේ ද්‍රව්‍ය නිර්ද්‍රව්‍යකනේ. සරලවම ද්‍රවීයව ද්‍රවීයව තුල හොඳට දිය වෙනවා. නිර්ද්‍රවීයව නිර්ද්‍රව්‍ය තුල හොඳට දිය වෙනවා. ඔක තමයි බේසික් කන්සෙප්ට් එක. ඒක ඔයාලා දැනගන්න ඕන දෙයක්. හරිද? එතකොට දැන් මේ Br2 නිර්ද්‍රවීයයි CCl4 නිර්ද්‍රවීයයි CS2 ක්ලීසියන් දුවත් එන්න මෙහෙමනේ. එතකොට මේකත් නිර්ද්‍රවීයයි මේකත් නිර්ද්‍රවීයයි. ඒ වගේම ඔයා දන්නවනේ මේකට අපි කියන්නේ CHCl3 වලට කියන්නේ කාබන් ක්ලෝරෝෆෝම් නේ. එතකොට මෙයා නිර්ද්‍රවීය වගේ තමයි හැසිරෙන්නේ. අපි මෙයාට කියනවා මේ මතකද අපි ඕගනික් වල අර ගිය සතියට කලින් සතියේ කතා කරේ ජල ද්‍රාව්‍යතාව කියන එකේ මම නෝට් එකේ දුන්නේ CCl4 ඊට පස්සේ ඔය බෙන්සීන් ඒ වගේම CHCl3 වලට අපි පොදුවේ කියන්නේ කාබනික ද්‍රාවණ කියලා. හරිද? ඒතර කාබනික ද්‍රාවණනේ. කියන්නේ මෙයා මේ නිර්ද්‍රව්‍ය විදිහට තමයි හැසිරෙන්නේ මෙයා. පේන්නේ නැහැ නේ. මොකද එයා අපි විශ්වයේ හොනඳල බලුවොත් පේන්නේ ද්‍රව්‍ය විදිහටනේ පේන්නේ. අපි මෙයාගේ හැසිරීම නිර්ද්‍රව්‍ය. ඒක මතක තියාගන්න. එතකොට මෙතන එහෙම නැති කෙනෙක්ට ඉන්නේ මේ මෙයානේ ද්‍රව්‍ය කෙනාට ඉන්න. ඒතර උත්තරේ ගන්න වෙන්නේ 4 මේ මොකද මට කියන්න බෑනේ මේ කියන්නේ මේ අණුවේ සංප්‍රයුක්ත ද්විද්‍රව ගූර්ණය ශුන්‍ය වෙන්නේ නැහැ නේ මේ. තේරෙනවද? CH3 කැලර CH3 කැලර සමපාත වුණාට මේ ඕකට කැපෙන්න එකක් නැහැනේ. ඒ කියන්නේ මේ අණුව ද්‍රවීය අණුවක්. එතකොට ඒක සරලව තේරෙනවනේ ඉතින් සමමිතික නැහැනේ මේ අණුව. ඒක සමමිතික නැහැ කියලා අදහස් කරන්නේ මේක කැපෙන්නේ නැහැ සංප්‍රයුක්තයක් තියෙනවනේ මේ CO වල එන ද්‍රව්‍ය තියෙනවනේ ගූර්ණය වල අඳලා බලුවා නේද? තේරෙනවද මේක? ළමයින්ට ප්‍රශ්නයක් එන්නේ නැහැ නේද මේක නිර්ද්‍රව්‍ය ද්‍රව්‍යද කියලා හොයාගන්න ඔයාලට හලවු දෙයක් නැහැනේ. එතකොට මේක ද්‍රවීය කියලා තේරෙන්න ඕනේ. ඒතර උත්තරය ගන්න වෙන්නේ 4. මේක ඔළුවේ තියාගන්න මේ කාබන් ක්ලෝරෝෆෝම් CHCl3 කියන එක්කෙනා මේ හැසිරෙන්නේ නිර්ද්‍රව්‍ය විදිහට. ඒතර අපිට තමයි ප්‍රධාන වශයෙන් හම්බෙන්නේ මේ ටික තමයි නිර්ද්‍රව්‍ය ද්‍රාවණ විදිහට. කාබනික ද්‍රාවණ කියලා කියන්නේ ඔයාලට තමයි. ඒක දිය වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. මම උත්තරේ දීලා තියෙන එකේ 14ට 4 නෙවෙයිද? කොයි දුවර මේ 4 නෙමෙයි දාලා තියෙන්නේ. තුනට දීලා තියෙන්නේ. මට කාබන් ක්ලෝරෝෆෝම් වල සූත්‍රය අමතක වුණා නේද? කාබන් ක්ලෝරෝෆෝම් කොහොමද කාබන් ක්ලෝරෝෆෝම් CH හරි හරි. කාබන් ක්ලෝරෝෆෝම් කියන්නේ CHCl3 නේ. තුන නෙමෙයි 4 එන්න ඕනේ ඒකට. ඔව් හරි. මට වැරදිලා නැහැ. ඒව හැසිරෙන්නේ මේ කාබනික ද්‍රාවණ විදියට. හතරට තමයි ගන්න වෙන්නේ. එකයි නේද ඔයාලා එක හතරට ගන්න එකේ මේ අවුලක් නැහැ. ඔය ද්‍රව්‍ය නිර්ද්‍රව්‍ය කතාව මේ සරල දෙයක් වගේ පෙවුනට ඕකෙන් සුපිරියට අමාරුවක් දෙන්න පුළුවන්. මම ඔයාලට මේ ප්‍රශ්නේ පොඩ්ඩක් දාන්නම්. මට හම්බුණා මේ හම්බුණා කියන්නේ මතක් වුණා ඔයාලට දෙන්න ඕනේ කියලා ඒක මේ ගිය සති කතා කරා 26 ළමයිට ඔය පේපර් වර්ක් එක. ඒක තිබ්බ සුපිරි ප්‍රශ්න වර්ගයක්. මම ඒක ඔයාලට දාන්නම්.
තව මොනවද ප්‍රශ්න වල තිබ්බේ? හ්ම්. හරි උත්තරේ ෂුවර් නේ හතර තමයි උත්තරේ. ඒක ඔළුවේ තියාගන්න එක අමාරු ප්‍රශ්නයක්. 17 අහලා තිබ්බා. මොනවද දෙච්චේ මම නම් දන්නෙත් නෑ මේවා. ඉඟුරු හා වැනිලා වියලි බීජ වලින් ලබා ගන්න සගන්ධ තෙල් වල අඩංගු වේ වල් රඩකුත් නෑ. මොනවද දෙකක් දීලා තියෙනවා. බය වෙන්න එපා ප්‍රශ්න. මෙම සංඝටක එකිනෙක වෙන්කර හඳුනා ගැනීම සඳහා පහත සඳහන් ඒවායින් කවරක් භාවිතා කළ හැකිද? හරි. එතකොට මෙතන තියෙන මේ සෝඩියම් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙක ගිය සතිය හම්බුණා. බ්‍රෙඩි BR2 ටොලරන්ස් කලින් හම්බුණා. අපි අහන්නේ මේ කවරක් භාවිතා කරන්න පුළුවන්ද කියලා මේ දෙක වෙන් කරගන්න. පොඩ්ඩක් බලන්න තියෙන කොටස් ටික. මෙතන තියෙනවා ඇල්ඩිහයිඩ් කෑල්ලක්. ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද? ෆීනෝල් කෑල්ලක්. මෙතන තියෙනවා ඊතර කෑල්ලක් වගේනේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ COCH3 කියන්නේ මෙතනත් කීටෝන කෑල්ලක්. ඊට පස්සේ මෙතන CH3O කියලා කියන්නේ මේකත් ඊතර වගේ කෑල්ලක්. නිකන් ඔය එකට දෙපැත්තේ R කෑලි දෙකක් නේ. ඊට මේකත් තියෙනවා ෆීනෝල් කෑල්ලක්. ඊට මෙතන කීටෝන මෙතන ඇල්ඩිහයිඩ්. මේක වෙන් කරගන්න පුළුවන් මොනවාගෙන්ද කියලා අහනවා. බ්‍රෙඩි ගන්න බෑ. මොකද හේතුව තමයි බ්‍රෙඩි කියන එක්කෙනා කීටෝනත් එක්කත් ඒ වගේම ඇල්ඩිහයිඩත් කියන දෙන්නත් එක්කම කහ හෝ ඇමිලි පාට අවක්ෂේපයක් හදන නිසා බ්‍රෙඩි දාන්න බෑ. ඊට පස්සේ ටොලන්ස් තියනවනේ. ටොලන්ස් කියන එක්කෙනා ඕකේ. මොකද ටොලන්ස් කියන එක්කෙනාගෙන් අපිට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් ඇල්ඩිහයිඩ් විතරනේ. මේකට ඇල්ඩිහයිඩ් විතරයි මේ ටොලන්ස් කියන එක්කෙනාට කරගන්න. හැබැයි ඔයාලට මතකද මම අර හැමදාම කියන්නේ මාර වැදගත් තැනක් තමයි ටොලන්ස් කියන එක්කෙනා. ඔයා දන්නවනේ මේකේ දෙකක් තියෙනවානේ ෆේලින් කියන එක්කෙනයි ෆේලින් කියන එක්කෙනයි ටොලන්ස් කියන එක්කෙනයි. මේ දෙකම ඇල්ඩිහයිඩත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. කීටෝන එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි වැදගත්ම දේ තමයි බෙන්සීන් තියෙන ඇල්ඩිහයිඩත් එක්ක නැත්නම් අපි කියන ඇරෝමැටික් ඇල්ඩිහයිඩ් කියලා. ඒතකොට එයාලත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් මේ ටොලන්ස් වලට විතරයි. ඒකම වැදගත්. ඒ නිසා මේකේ ෆේලින් කියලාත් උත්තරයක් තිබ්බනම් අපිට ඒක ගන්න බෑ වැරදි. මොකද ෆේලින් කියන එක නා මේ දෙකත් එක්කම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මොකද මේ දෙකම ඇරෝමැටික්නේ. ඒක නිසා මේ ටොලන්ස් තමයි උත්තරේ. WhatsApp එකේ වොයිස් උදාලා දෙන්නේ. ඒක තමයි පොඩි ප්‍රශ්නයක් නේ. මේක දීලා තියෙන්නේ මේ ටොලන්ස් තමයි ගන්න වෙන්නේ. ටොලන්ස් තමයි ගන්න. තනු කෙන්නේ ඔච් ගත්ත කියලා ඉතින් තනු කෙන්නේ ඔච් වලින් මේ දැන් තනු කෙන්නේ ඔච් කියන එකත් එක්ක මේ ෆීනෝල් ප්‍රතික්‍රියා කරනවා. මෙතනත් ෆීනෝල් තියෙනවනේ මේ දෙකත් එක්කම ෆීනෝල් ප්‍රතික්‍රියා කරනවා. මේක තනු කෙන්නේ ඔච් හරියන්නේ නැහැ. සෝඩියම් හරියට එන්නේ නැහැ. සෝඩියම් නුත් මේ දෙන්නත් එක්කම ප්‍රතික්‍රියා කරනවානේ. එතකොට 18 වල තම කරලා නැහැ. pH KSP KSP ටික නම් මේක KPKC ඉවරෙච්ච ගමන් පටන් ගන්නවා. pH ටික මේ ඊළඟින් පස්සේ මේ පළවෙනි සතිය වගේ පටන් ගන්න පුළුවන්. එදත් අපිට ප්‍රශ්න ටිකක් ඉතුරුනානේ. ඊට පස්සේ අහනවා 9 21 27
පහත සංයෝගවල ජල ද්‍රාව්‍යතාව වැඩි වෙන අනුපිළිවෙලට සැකසූ විට මම ගිය සතියේ නෙමෙයි කලින් සතියේ කතා කරේ ඔයාලට කරේ නෑ නේ. එතකොට මොකද අපි ජල ද්‍රාව්‍යතාව සරලව අපි මාර විදිහට ඔකත් ගොඩක් වෙලා කතා කරා මේ උදේ අපි දන්නවනේ පුළුවන් තරම් වතුරත් එක්ක බන්ධන හදාගන්න කොටස් වැඩි වෙන තරමට තමයි වතුර දියෙන්නේ. ඒතර වැඩිපුරම වතුරත් එක්ක බන්ධන හදාගන්නේ මෙන්න මේ කාබොක්සිලික් කොටස් තමයි වැඩිපුරම හදන්නේ. ඊට පස්සේ වැඩිපුරම හදාගන්නේ මෙන්න මේ මධ්‍යසාර කොටස්. හරිද? සරලව ඕක තමයි ගන්න ඕනේ. කියනවා දැනගන්න ඕනේ වැඩිපුරම ඔය බන්ධන හදාගන්න පිළිවෙල. කාබොක්සිලික් වැඩිපුරම ඊට පස්සේ මධ්‍යසාර OH තියෙන කෑලි ඊට පස්සේ සාමාන්‍ය ඔය කතා කරන නිකන් ස්ථිර විද්‍රව වගේ දේවල් තමයි එන්නේ. හරි. එතකොට මේ එතන C තියෙනවානේ. එතකොට C තමයි මෙතන වැඩි. මේකේ තර්කයක් නැහැ. කාබොක්සිලික් තමයි අනිවාර්යෙන් එක මාර ප්‍රබලයි. හරිද? ඊට පස්සේ දැන් ඔයා දැනගන්න ඕන අනිත් දේ තමයි මොකක් වුණත් මොන සංයෝගයක් වුණත් මේකේ කොහොම දැන් අනිවාර්යෙන් කාබන් තියෙන කෑලි සෙට් වෙනකොට මේ කාබන් තියෙන කෑලි වතුරට කැමති නැහැ. වතුර දී වෙන්න බයයි යාල. ඒ කියන්නේ වතුරට ආස නැහැ. ඒක නිසා මේ කෑල්ල ලොකු වෙන වතුර දී වෙන ගතිය අඩු වෙනවා. උතර අපි දැන් මේකේ ජල ද්‍රාව්‍යතාව වැඩි මේක කියනවා C කියලා ගත්තට පස්සේ ඊට පස්සේ ඉතුරු වෙන්නේ අපිට මධ්‍යසාර දෙකකුයි B කියන මේ ඇල්කිල් හෙලයිඩනේ. ඔය කොහොමද දන්නව ඇල්කිල් හෙලයිඩ කියලා කියන්නේ ඇත්තම කිව්වොත් ගොඩක් වෙලාට වතුර දිය වෙන්නේ නැති අවක්ෂේප. ඒක නිසානේ අපි අර මොනවාද ෂණික ආවිලතාවය නම්මනම් කියලා කතා කරන්නේම හැමතැනම. එතකොට මේක වතුර දිය වෙන්නේ අඩු මේක කෙනා B. ඒක මතක නැත්නම් ඇත්තම තේරුමක් නැහැ. එන සිම්පල් ප්‍රශ්නයක්. හරියට ඉගෙන ගත්ත නම් කියන ලහන් හිටියත් ඇති. ආය පාඩම් කරන්න දෙයක්වත් නැති වෙන මං කරේ. ඊට පස්සේ ආපහු ප්‍රශ්නේ එන්නේ A කියනවා මධ්‍යසාරයක් I D කියනවා මධ්‍යසාරයක්. එතකොට දැන් මෙතන මේ R කැලේ කාබන් 3ක් තියෙනවා. මේ R කැලේ කාබන් 2ක් තියෙනවා. එතකොට R කැලේ ලොකු වෙනකොට වතුර දිය වෙන ගතිය අඩු වෙනවනේ. එහෙනම් D and A ගත්තට පස්සේ ලොකු කැලේ තියෙන්නේ D වල. එතකොට එයා වතුර දිය වෙන ප්‍රමාණය අඩුයි. ඔය ඇත්තට මාර කන්ෆිඩන්ට් පිට කියන්න පුළුවන්. ඔය වගේ පාඩම් නම් මම දරන්න උගන්වන්නේ නැහැ මේ මොකෙක්ක. ඔයාලම දන්නවා ඔක. ඒකට ඒකත් මේ වගේ වැරදි කියලා කියන්නේ ලණුවක් කරන් එල්ලෙන්න කියන්නේ තමයි. මම කියන්නේ ඉගෙන ගත්තා නම් ඈ. තව මම තියරියට විතරයි කරලා තියෙන්නේ. තියරිය උන්ට එල්ලන්න ඕන. පස්සේ 21 and 27. 21. ඕගනික්. පහත සංයෝග තුන සලකන්න. ඊට සංයෝග අතරින් ඉතුරු ඉන්නේ මේ අතරින්. පහත දැක්වෙන ප්‍රතික්‍රියා තුනම සිදු කරන්නේ කවර සංයෝගයද කියලා අහනවා. මෙන්න මේ කවද්ද? මේ ඉරිද කතා කරපු ප්‍රශ්න ටික. දවස් 3කට කලින්. බයිකාබනේට් HNO2 NaOH ප්‍රශ්නේ තියෙන්නේ මම භාෂ්මිකතාවය උගන්වන්න නම්බුන්නේ නැහැ මට එදා. ආම්ලිකතාවය විතරනේ කතා කරේ. ඒතර බයිකාබනේටුයි NaOH නම් හම්බුණා. නමුත් මේ අම්ලත් කැපි භාෂ්මිකතාවය කියන එක කතා කරේ නැහැ. ඒක නිසා ඒක වැරදුනා කියලා මුකුත් කියන්න බෑ. එතකොට හරි මුලින්ම අපි බලමු බයිකාබනේට් එක ප්‍රතික්‍රියා කරන්නේ කවුද කියලා. අර ලිස්ට් එකේ වල මතක නම් බයිකාබනේට් එක ප්‍රතික්‍රියා කරන කාබොක්සිලික් දැන් මෙතන COOH කියලා කියන්නේ කාබොක්සිලික් කොටසක් නේ. ඒතර එයාට පුළුවන් බයිකාබනේට් එක ප්‍රතික්‍රියා කරන්න. ඇත්තටම කිව්වොත් මෙතන ඒ කියන්නේ බයිකාබනේට් එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් බීට විතරයි. මෙතන මොකද වෙන මොකෙක්වත් නැහැ. ඔයාලට මතක නම් මේ බයිකාබනේට් එක ප්‍රතික්‍රියා කරේ කාබොක්සිලික් අම්ල මම ලස්සනට වගුවක් විදිහටම කියලා දුන්නෙත් ඒකයි මේ බයිකාබනේට් එක ප්‍රතික්‍රියා කරේ කාබොක්සිලික් අම්ලයි ඒ වගේම මේ නයිට්‍රොෆීනෝල් කියන එක කෙනානේ. ඔයාලට මතකද අර අපගමන අවස්ථාව කියලා මම මෙතනත් ගන්නවා වැඩිපුරම මොනවාද මේ ආම්ලිකතාවයක් තිබ්බේ මෙයාටනේ. ඔක්කොම ඇයි කියලා මම කිව්වා කඩපාඩම් කරේ වෙන එකක්. දැන් මෙයාට කියන අපි මේ මොකද්ද? පැරාතරන්නේ සෙට් වෙලා තියෙන්නේ. පැරා නයිට්‍රොෆීනෝල් PNP. දොර සාමාන්‍යයෙන් අපිට සිලබස් එක මෙලොඩ් එකෙන් මේ බොහෝ විට කාබොක්සිලික් සහ මේ
නයිට්‍රෝෆීනෝල් කියන මේ දෙන්න තමයි බයිකාබනේට් කියන එකනත් එක ප්‍රතික්‍රියා කරන්නේ. ඒතර මේකෙන් අහලා තියෙන්නේ මේ සංයෝග තුනත් එක්කම ප්‍රතික්‍රියා කරන්නේ කවුද කියන එකනේ. ඒක නිසා ඒක උත්තරේ ගන්න මේ වාක්‍ය විතරක් දැනගෙන සිටීම ප්‍රමාණවත්. අනිත්‍ය දැනගන්න ඕනේ නැහැ. මේවා ලබන ඉදිරියට උගන්වන්න මේ දෙක. මේවා නම් කියලා දුන්නම කොටු කරගන්න කියලා මතකද මං කිව්ව අර රත් කරන්න ඕන ඇමෝනියා පිට වෙන්න සමහර ඇමෝනියා හැදෙනවා. ඒ ඔක්කොම වගුවක් විතර දුන්නා. මම මේ ඉදිරියට ඒ ටික මං ආපහු මතක් කරන්න. මේ බලන්න 22 මතකද අපි දැන් KPKC මම ගියේ සෙනසුරාදා නිවාඩු දෙන්න උනා. නමුත් ඊට කලින් සතියේ ඉගෙනුවේ මේ 22 ප්‍රශ්නේ මතකද? ඒ ටික ඔක්කොම උගන්වලා පාස් පේපර්ස් 4ක්ද 5ක්ද MCQ උත් කරලා යවුවේ මං. ඒක නිසා මේක නම් වඩා අවුලක් වෙන්න බෑ. ඔයාලා අහලත් නැහැ මම අහුල තියා කියලා දෙන්න ඕනේ. 21 27 මේ ඉක්මනට අහන්න. 17 වන කාණ්ඩය සම්බන්ධයෙන් පහත ඒවායින් අසත්‍ය වන. හරි. වැරදි ඒවා ටික අහනවා. කාණ්ඩය පහළට යාමේදී හයිඩ්‍රයිඩ් වල ආම්ලිකතාවය වැඩි වේ. ඒ කියන්නේ 17 කියලා කියන්නේ කවුද? හැලජන කාණ්ඩයනේ. H නේ. HF HCl HBr HI. ඕන කෙනෙක් දන්නවා මම මේක බන්ධන විකරණ එන්තැල්පියෙන් සහ සම්බුද්ධ එන්තැල්පියෙන් ඩේටාක් දාලා ඇයි මෙහෙම වෙන්නේ කියලා ඉගන්නුවා. ඒක නිසා සරලම අදහස තමයි මේ පහළට යනකොට ආම්ලික ප්‍රබලතාව වැඩි වෙනවා. ඒක හරි. කාණ්ඩය පහළට යන විට F2 Cl2 Br2 I2 ලෙස බන්ධන විකරණ එන්තැල්පිය අඩු වේ. ඒ කියන්නේ F2 කියලා ක්ලෝරින් කියන්නේ චූටි පරමාණු දෙකක්. ක්ලෝරින් කියන්නේ ඊට වඩා ලොකු පරමාණු දෙකක්. මේ එන්න මොකද වෙන්නේ? පරමාණුවේ විශාලත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටි අතර දුර එන්න බන්ධන දිග කියන එක වැඩි වෙනවා. ඕනම කෙනෙක් දන්නවා දෙයක් දිග වෙනකොට කඩන්න ලේසි. එහෙනම් පහළට යන්න යන්න බන්ධන දිග වැඩි වෙන නිසා කඩන්න ලේසි වෙනවා. ඒ කියන්නේ බන්ධන විකරණ එන්තැල්පිය කියන අවශ්‍ය කරන ශක්තියනේ. එහෙනම් ඒක අඩු වෙනවා. එකත් හරි. හයිඩ්‍රයිඩ් සැලකූ විට වැඩිම තාපාංකයක් ඇත්තේ HF වලටය. ඔව් 17 වෙනි කාණ්ඩයේ මේ සෙට් එක අපි ගත්තොත් මේ හැලජන කාණ්ඩයනේ. ඔව් හැලජන කාණ්ඩයේ මේ වැඩිපුරම තාපාංක තියෙන්නේ HF වල තමයි. මොකද ඒකට හේතුව HF වල හයිඩ්‍රජන් බන්ධන පැවතීම. ඊපස්සේ 14 HF උත්පාදන එන්තැල්පිය තාපදායක වුවද HI වල උත්පාදන එන්තැල්පිය අවශෝෂක වේ. ඔයාලට මතක නම් මම ඔකේ data ටිකක් දුන්නා. මතකද මම පැහැදිලි කරේ මේ උඩ හරිය වගේ උත්පාදන එන්තැල්පිය තිබ්බ ඍණාගයන්. ඊපස්සේ පහළට ගිහිල්ලා මේ HI වල උත්පාදන එන්තැල්පිය ධනාගයක් තිබ්බේ. තාම අවශෝෂකයි. හරි. ඒ නිසා දැන් හතරවෙනි එක ළමයෙක්ට සමහරවිට තාපදායක තාප අවශෝෂකද කියන එක මම ඩේටාස් දීලා ඉගෙනුවට ගොඩක් කටට ඉගෙනන්නේ නැහැ නේ. ඒක නිසා හතරවෙනි එක දැනගෙන සිටීම මම හිතන්නේ ඕන වෙයි කියලා උත්තරේ ගන්න. මොකද අපේ වැරදි එකක් නේ අහන්නේ. ඒ නිසා අපි හිතමු හතරවෙනි එක ළමයෙක්ට මතක තිබ්බේ නැහැ කියලා ඔය කතාව. අපි හිතමු දැන් හතර මතක නැහැ. පහ පොඩ්ඩක් කියවලා බලන්න. ඊළඟට ඔයාලා මේ ප්‍රශ්නේ තියෙන ඊළඟ එකනේ ඒ උත්තරේ දෙල ඊළඟ කියව. HF සහ HCl සාන්ද්‍ර H2SO4 මගින් ඔක්සිකරණය නොවන අතර HBr හා HI ඔක්සිකරණය වී පිළිවෙලින් Br2 හා I2 සාද. ඔව්. ඔයාලට මතක නම් අපි සාන්ද්‍ර H2SO4 පරීක්ෂාව මම ප්‍රැක්ටිකල් එක පෙන්නලා වීඩියෝස් පෙන්නලාම කරා මතකයි ඔයාලට. මේ ඒ කියන්නේ මෙතන අර Cl තිබ්බොත් ඒකට සාන්ද්‍ර H2SO4 දානකොට ඒකෙන් හැදෙනවා HCl. ඊට පස්සේ Br- වලට අපි සාන්ද්‍ර H2SO4 දැම්මොත් එතන Br2 හැදෙනවා. I- වලට සාන්ද්‍ර H2SO4 දැම්මොත් I2 හැදෙනවා. හැබැයි මෙයාලා මේකෙදි මේ සාන්ද්‍ර H2SO4 මොනවාද මේ මෙතන මෙයා දාලා තියෙන්නේ HBr වලටමනේ කෙලින්. ඒක සාමාන්‍ය අපි HBr කියන එකට නෙවෙයිනේ දාන්නේ. අපි කියලා තියෙන එතන ලවණයකට ගන්න ලවණයකටනේ දාන්න ඕනේ. එතකොට මෙතන ප්‍රශ්නයක් එනවා.
ඒති අවුලක් නැහැ කොහොමද එතන බීආර් මයිනස් තියෙනවද නේද? ඒතකොට ඒකත් හරියි. මොකද සාන්ඩ්‍රිච් කියන එක්කෙනාගේ ඔක්සිකාරක ප්‍රබලතාව HBr වලට HI වලට වැඩි. ඒතකොට අතන BR BR2 වෙනවා කියන එකයි I I2 වෙනවා කියන එකයි ඒකත් හරි කියලා ගන්න පුළුවන්. ම්ම් ඒකත් පහත් හරි කියලා ගන්න පුළුවන්. මට තුන සැකයි. ඔව්නේ. හරියට මේ ප්‍රශ්නේ ලේසි. මේ මේක වැරදි උත්තරේ තුන තමයි. උන්ගේ සැකයි කියලා මේ මොකද දැන් ඔයාලට මතකද ඔකේ අපි අඳිනකොට දල වශයෙන් මේ ද්‍රවාංකතාවක ප්‍රස්ථාරේ දැන් HF කියන එක්කෙනා අපි සාමාන්‍ය අපි ජලය වගේ දැන් හිතන්න 16 වෙනි කාණ්ඩය වගේ ගත්තොත් 16 වෙනි කාණ්ඩ උඩින්ම ඒ කියන්නේ මුලින්ම H2O නේ. H2O ඊට පස්සේ H2S ඊට පස්සේ H2SE එහෙම නේද? එතකොට ජලයේ හයිඩ්‍රජන් බන්ධන තියෙන නිසා මේ තුනටම වඩා මෙයාගේ තාපාංක වැඩි. හැබැයි අපි මොකේද මේ 17 ගත්තොත් H F කියන එක්කෙනාගේ හයිඩ්‍රජන් බන්ධන තිබ්බට මේ එයාගේ ද්‍රවංක තාපාංක දැන් F ඊට පස්සේ HCl ඊට පස්සේ HBr ඊට පස්සේ මේ තුනටම වඩා මේ HI ගේ වැඩි. එතකොට මේ HF ට වඩා HI ගේ වැඩි. මොකද මෙයාගේ ලන්ඩන් බල ගොඩක් ප්‍රබලයිනේ බර වැඩි නිසා. එතකොට මේකේ කියලා තියෙන්නේ හයිඩ්‍රජන් සැලකුව විට වැඩිම තාපාංකයක් HF වල කියලානේ. ඒතර 24 තුනනේ. වැරදි එක නහන්නේ මේ තුන තමයි වැරදි. බලන්න ඒතර අර ලොකු දේවල් දැනගෙන හිටියේ නැති වුණත් දෙවෙනි පාඩම මේ ටික මතක නම් ගන්න ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන්. ඒක මගෙන් ලොකු දෙයක් වරට. ගොඩක් ඒක අහලා තිබ්බ දේවල් නම් හොඳයි. මේ නමුත් උත්තරේ ගන්න එච්චර දෙයක් දැනගන්න ඕනේ නැහැ. 17 වෙනි කාණ්ඩයේ ප්‍රස්තාර ටික මතක තිබ්බනම් හරි. ওই විදිහම තමයි මේ 15 වෙනි කාණ්ඩේ like නයිට්‍රජන් තියෙන එක තියෙනවනේ. එතනත් දැන් ඇමෝනියා කියන එක්කෙනාගේ හයිඩ්‍රජන් බන්ධන තිබ්බට ඇමෝනියා කියන එක්කෙනාට පස්සේ නයිට්‍රජන් පස්සේ ඉන්නේ ෆොස්ෆරස් pH 3 ආසනික් වල H3 මේ FBH3 කියන එක්කෙනාගේ එක මේ ඇමෝනියා වලට වැඩි. මොකද මෙයාගේ බර කියන එක
ගොඩක් වැඩි ඒක නිසා මෙයාගේ ලන්ඩන් බල මේ අමෝනියාලා තියෙන හයිඩ්‍රජන් බන්ධන වලටත් වඩා ප්‍රබලයි. ඒ නිසා එයාගේ තාපාංගයම වැඩි. ඒක ප්‍රශ්නේ ඉන්නේ 17යි 15. ඒ නිසා ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න බලන්න. ඒක ලේසිනේ ප්‍රශ්නේ. මටත් ඒක හදිස්සියට මම උඩින් පල්ලෙන් බැලුවේ. තව මොනවද ඒකේ ප්‍රශ්න තියෙන්නේ? MCQ එක හරියද? තව මොනවා හරි තියෙනවා අහන්න මේ essay එකට යන්න. essay එකට යන්න. 34 අහලා තියෙනවා. පහත සඳහන් සංයෝග වලින් සක්‍රීයණය වූ බෙන්සීන් වලයක් ඇති. අපෝ මේක අහන්න ලැජ්ජාව බෑනේ. දැන් දැක්කම අහන්න පුළුවන්ද මේක? සක්‍රීයණය කියලා අහලා තියෙනවා. සක්‍රීය කියන කතාව තමයි ඈ. සක්‍රීය නයන්න තිබ්බ එක නයන්න නම් දක්වන සක්‍රීය කියන එක තමයි අහලා තියෙන්නේ. ඕක නම් කියලා දෙන්න නෑ. තරහ වෙන්න එපා. 43. ප්‍රොපීන් සමග HBr ප්‍රතික්‍රියාවෙන් ඕවත් ඇත්තටම අහන්න ලැජ්ජ වෙන්න ඕන ඔය ප්‍රොපීන් වගේ එකක්. කමන්නේ මුකුත් කිව්වට ගණන් ගන්න එපා. අහන්න. ප්‍රොපීන් ප්‍රොප් කියන්නේ 3යි. ඊන් කියලා කියන්නේ කවුද මේ? ඊන් කියලා කියන්නේ ද්විතීක. අපි කියන්නේ මොකද්ද? ද්විත්ව බන්ධනයක්. ඒතර කාබන් 3ක් තියෙනවනේ ප්‍රොප් කියන්නේ 3යි. ද්විත්ව බන්ධනයක් තියෙන එකක් මෙහෙම නඳින්නනේ ප්‍රොපීන් කියන එක. ගඳ ගන්න පුළුවන් වෙන ඔක්කොටම කලින්. මෙයා තමයි ප්‍රොපීන් කියන්නේ. ඊට පස්සේ මෙයාට දානවා HBr. මොකද වෙන්නේ HBr දාද්දි මේ බන්ධනයක් කැඩිලා H වැඩි තැනට H අඩු තැනට Br එනවා. ඕකේද? එතකොට බලන්න මේකෙන් මෙයාලා කියනවා ප්‍රකාශ සක්‍රීය සංයෝගයක් ලැබේ. ප්‍රකාශ සක්‍රීය කියලා කියන්නේ කාබන් කෙනෙක් ඉන්නෝනේ මේකේ හතරම අසමාන වෙන්න ඕනේ. බලන්න මේ කාබන් ගත්තට පස්සේ මෙතන Br කෙනෙක් ඉන්නවා, මෙතන CH3 කෙනෙක් ඉන්නවා, මෙතන H කෙනෙක් ඉන්නවා, මෙතන CH3 කෙනෙක් ඉන්නවා. එතකොට මේකේ එහෙම මේ කැලි දෙක සමානයිනේ. ඒක නිසා මේකේ ප්‍රකාශ සක්‍රීය කෙනෙක් හම්බෙන්නේ නැහැ. එතකොට ප්‍රොපීන් කෙනෙක් කෙනා ත්‍රිමාණ සමායකතාවය දක්වන්නෙත් නැහැ. මොකද මේකේ ප්‍රොපීන් කෙනෙක් කෙනා ගැන අහන්නේ නේ. ඒතර ප්‍රොපීන් කියලා ආවේ මෙයානේ. ප්‍රොපීන් කියලා කිව්වේ මෙයාටනේ. ඒතර ඔයා දන්නවා ත්‍රිමාණ සමායකතාවය මේ මතකද දන්නෙත් නෑ. ත්‍රිමාණ සමායකතාවය කියන්නේ කොටස් දෙකකට කැඩෙනවා. එකක් ජ්‍යාමිතික සමායකතාවය අනිත් එක ප්‍රකාශ සමායකතාවය. ඒතර මෙතන කතා කරන එක ප්‍රකාශ සමායක පෙන්වන්නේ නෑනේ මේක. හැදෙන එක්කෙනා. ඒතර මෙතන කතා කරන්නේ ප්‍රොපීන්. ඒතර මෙයානේ ප්‍රොපීන් කියන්නේ. ඒතර මෙතන කොහොමත් නෑනේ ඉතින් අඩුම තරම් sp3 මුහුම් කරන වෙච්ච කෙනෙක්වත් නෑ මෙතන. එතකොට එයාට කොහොමත් ප්‍රකාශ පෙන්වන්න බෑ මේ මෙයාට. එතකොට හොඳ ත්‍රිමාණ කියද්දි ඔය ඔළුවට ජ්‍යාමිතික වෙන්නත් ඕනේ ප්‍රකාශ වෙන්නත් ඕනේ. මේකේ ප්‍රකාශ පෙන්වන්නේ මෙතන 103 නේ. ඔව් sp3 කෙනෙක් ඉන්නවා. මෙයාගේ sp3 නේ. හැබැයි මෙයාගේ මේ පෙන්වන්නේ කැලි තුනක් එකිනෙකට වෙනස්. මේ සමානයි. ඒක නිසා මෙයාට කවදාත් ප්‍රකාශ පෙන්වන්න බෑ. ඊට පස්සේ බලන්න ජ්‍යාමිතික පෙන්වනවා කියලා. ජ්‍යාමිතික පෙන්වන අවශ්‍යතාවය තමයි දිත්ත බන්ධනයක් තිබිලා මේ ඒ කාබන් කෙනෙක්ට බැඳලා තියෙන මේ කැලි දෙක එකිනෙකට වෙනස් වෙනවා. හැබැයි මේක H2 සමාන වෙලා තියෙනවා නෝට පේනවනේ. ඒ නිසා මෙයාට ජ්‍යාමිතික පෙන්වන්නත් බෑ. ඒතකොට ප්‍රකාශත් බෑ. ඒක නිසා ත්‍රිමාණ පෙන්වන්නත් බෑ. මේ දෙපැත්ත වැරදි. උත්තරේ පහෙන් ඒක නම් ලේසියි. මොකද පේපර්ස් වල ඩිස්කෂන් වලට ආපු කට්ටිය දැන් මේක ටිකක් අර
එකම එක කරගන්නේ කියලා තේරෙනවා. ආ, හෙට ලියපල්ල පේපරේ ගිහිල්ලා. එසේ එකට ගාඩියක් දෙන්න එසේ එක කොහෙද දාන්නේ? පේපර් පෙන් එක තාම මෙයාවේ නැහැ 24 ප්‍රතිඵල. මම මේ බලාගෙන ඉන්නවා. අප්පෙන් දාගන්න. දිනාඩියක් දෙන්න. ඕවල රචනායක වල පේපරේ තියෙනවනේ. මට එතන ප්‍රශ්න ටික දාලා තියෙනවා. දිනාඩියක් දෙන්න පේපරේ PDF එක දාන්න. මම මේ තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් 25 ළමයිට තාම මෙහෙම නිකන් විභාග ගැන එහෙම ලොකු බීතිකාවක් එහෙම නැද්ද? නෑනේ. මම ආයෙත් මතක් කරනවා ඔයාලට මේ මාස තව 5ක් 6ක් විතරනේ තියෙන්නේ. මේ මාස 5 6 හැම කෙනෙක් අවසර පුළුවන් තරම් පේපර්ස් මාකින් දිහා බලාගෙන මාකින් එකේ උත්තර ටික හරි කොලයක තියන්න. ඒක තමයි ඉතින් කරන්න තියෙන එකම එකම නෙමෙයි හොඳම දේ. පාඩම් කරන්න ඕනෙම නෑ ඇත්තටම. ඔය පේපර් කරන්න අර මොලේ අකමැත්තනේ තියෙන්නේ. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ. මොලේව කොහොම හරි කැමති කරගත්තා නම් වැඩේ ගොඩ. ඉතින් මගේ පේපර් විතරක් නෙමෙයි තව පේපර්ස් සෝසය කරන්න. ඕන තරම් පේපර්ස් දෙන්නම් ඉල්ලන්න මේ. මගේ එක්කම තියෙනවා. හරිනේ ආපු ඔක්කොම උත්තර දුන්නා මම හිතන්නේ මිස්. එසේස් දාන්නකෝ. මම රත්ත කොන්නේ නෑ.
අද මම මේ උඩ ටැබ් එක කරේ මේ ශ්‍රී ලංකා කියන්නේ අපේ සිකුරාද මැච් එකක් තියෙනවා මේ ටූර්නමන්ට් මෙකනිකල් එකෙන් අය කරන එක ක්‍රිකට් මේ එක ඒක සන්දා ගහුවා මට අර කාලෙකින් මාස දෙකක් විතර ගහද්දි ටිෂුස් ඔක්කොම මේ පිරෙනවානේ හරි අමාරුවෙන් හිටියේ මේ අදත් ආයෙ ශ්‍රී ලංකාව අමාරුවක් නෑ දැන් මේ උනට මහන්සියි නැත්තම් මම මේ ටැබ් එක කරන්නේ නැහැ මේ පේපර් ඩිස්ක් එකේ මම කවුරුදු දැන් දෙකකුත් ඉවරයි මේ පළවෙනි වතාවට තමයි අද දෙවෙනි දවසේ තමයි මේ කියන්නේ මොකේද ක්‍රිකට් ගහුවේ යම්මස් එක අවුරුදු දෙකක් ක්‍රිකට් ගහන්න හම්බුනේ නැහැ මේ පන්තිත් එක්ක මම මේක අදහස් කරේ අර අපි මම සාමාන්‍යයෙන් ජීවිත කැමතිම දේ මම හිතන්නේ ක්‍රිකට් වෙන්න එතකොට ඒ දේ මට මම ඉස්සර ඉස්කෝලේ යද්දි තමයි ඔය හැමදාම යද්දි කියන්නේ ක්‍රිකට් ගහන්න තමයි කියන්නේ මාදම්පිට ගියත් මම එකක් ශීෂ්‍යත්වයට අකුණු මදි වීම අනිත් එක මේ ක්‍රීඩා පාසලක් නිසා මේ ක්‍රිකට් ගහන්න හිතන් ගියා ඒකත් බැරි වුණා ඊට පස්සේ මෙහා ආපුවාම හිතන් හිටියේ මේ මේකේ ටීම් එකක් තියෙන මොරටු යුනිවර්සිටි ඒකට යන්නත් බෑ මේ පන්තිනේ ඒතර දන්න කට්ටිය දන්නවා මේ කොහොමද මම කියන්නේ සෙල්ලම් කරන්නේ කියලා සාමාන්‍යයෙන් මේක එහෙම දැන් හොඳම සාමාන්‍ය බෝලින් යවන්නේ මේ මම තමයි කරන්නේ ඒකට ප්‍රශ්න දෙන්නෙ අපිට බෑනේ මේ පන්තිත් එක්ක කරන් ඒතර අපිට අර කැමති දේවල් ජීවිතේ මේ කැප කරන්න වෙන අපිට ඉස්සරහට යන්න ඕන මම ක්‍රිකට් ගහන්න කියන මට පන්ති කරන්න නැහැ නේද ක්‍රිකට් තමයි මම පන්ති කියන්නේ ක්‍රිකට් විතරක් නෙවෙයි මගේ ඉදහසේ ඉන්න තියෙන කාලේ මහන්සිය හැමදේම කැප කරනවා මම කියනවා ඔයාලටත් ඒ ටෙලෙනුන් කැප කරන්න තියෙන්නේ පොඩි පොඩි දේවල් ටිකක් ඒතර ඒ ටික මේ කාලේ කැප කරන්න වෙන වෙන රෙද්දල් කරන්න යන්න බෑ සරලව කියනවා තේරෙනවද කට්ටියට තේරුණාද නැද්ද හැමදාම මං කියන දෙයක් නෝට දෙයක් ලබා ගන්න ඕන නම් දෙයක් කැප කරන්න වෙනවා නිකන් කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ මේ ලැප්ටොප් ඔන් කරන්න පොඩ්ඩක් කරලා කියනවා සමා වෙන්න එසේ කරන්න ඔව් ගෲප් එකට දාන්න මම ගෲප් දෙකටම දැම්ම PDF එක හරි ඉක්මනට කියන්න කියපල්ල බං වෙලා යනවා මම මේ ශ්‍රී ලංකා ලව් පිටින්මයි තාම ඉන්නේ දාඩිය
මම ඇහෙන්නේ නැද්ද ඔයාලට? එහෙනම් කියන්න දැන් මේකේ ළමයි ලකුණු 100 තියෙනවද නැන්නේ වැඩිම මගෙන 60 ගණන් තිබ්බේ. ඉක්මනට මොනවා හරි දෙයක් ඉගෙන ගන්න බලන්න. මේ වෙලාව ඇතුළත ඔහේ නිකන් අහන් හිටිය කියලා වැඩක් නැහැ. නිසා ඔයාලට මොකක් හරි දෙයක් දැනගන්න නේද? 3 මම හිතුවා 3යි කියලා. එහෙනම් මේකේ තියෙන හොඳම ප්‍රශ්න වලින් එකක් තමයි 3. මම 10 වෙනි එකේ මාකින් එක දැම්ම නේද? මම මේක දැම්ම. හරි. බලමු. P ධන Q වලින් හැදෙනවා දෙකක් S ධන R. යන වායුමය ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව සලකන්න ජන සෙන්ටිමීටර් 500ක් වායුමය පද්ධතියකට P හා Q 0.5 මවුල බැගින් යොදා සෙල්සියස් 327 දී සමතුලිත වීමට ඉඩ හයි. අදාළ පද්ධතියේ ආර්හි සාන්ද්‍රණය වෙනස් වීම හා ප්‍රතික්‍රියාවේ ශක්ති පැදකට පහදා ඇත. පල්ලෙක් කුරුණ හෙනවා ඉවරයි නේද කුරුල්ලා? එතකොට දැන් කිසිම කෙනෙක්ට ගැටලුවක් වෙන්න බෑ. හරි. මුලින්ම කියනවා ආරම්භක මිනිත්තු දෙක තුළදී ආර් සෑදීමේ ශීඝ්‍රතාව ගණනය කරන්න. එහෙනම් සරලවම ශීඝ්‍රතාවය කියලා කියන්නේ මොකක්ද? සාන්ද්‍රණ වෙනස බෙදීම ඒ සඳහා ගත වෙච්ච කාලය. දැන් ඔයාලට මෙතන දීලා තියෙනව නේද මේ සීගේ සාන්ද්‍රණය කොහොමද කාලයත් එක්ක වෙනස් වුනේ කියලා. ඒතර ටයිම් එක බිඳුවේදී සීගේ සාන්ද්‍රණය මෙතන කිය ආර්ගේ සාන්ද්‍රණය මේ ආර්ගේ සාන්ද්‍රණය C කියලා තියෙන්නේ කන්සන්ට්‍රේෂන් සාන්ද්‍රණය කියන්නේ. ඒතර මෙතනින් ආර්ගේ සාන්ද්‍රණය තේරෙනවනේ ඒක කියලා තියෙනවනේ. ඒතර ආර්ගේ සාන්ද්‍රණය මේ තප්පර අපි මිනිත්තු වලින් දෙන්නේ මිනිත්තු බිඳුවේදී බිඳුවෙන් පටන් ගන්න තියෙන සාන්ද්‍රණය. ඊට පස්සේ ආරම්භක මිනිත්තු දෙක තුල. එතකොට බලන්න මෙතන අපි මොකක්ද C ගේ y කියන කණ්ඩායම් ගත්තොත් මෙතන සමාන පරිමා කියන්නේ විදිලා තියෙනවනේ සමාන අනුපාතයකට. මෙතන 0.5 නම් මෙතනගේ 0.2.5. හරියට භාගයක් නේ මෙතන තියෙන්නේ. එතකොට මෙතන කාලයට හැබැයි දීලා නැහැ නේ ටයිම් එක. එතන ටයිම් එක මේ දීලා නැහැ. හැබැයි මට හිතන්න එනවා එතන 2 මිනිත් කියලා. මොකද ආරම්භක 2 මිනිත් කියලා තියෙනවානේ. ඒකේ පොඩි අඩුපාඩුවක් ප්‍රස්තාරේ. වෙන හිතන්න ඒ වෙන කරන්න දෙයක් නැහැ මේකේ මේ ගාන හදන්න.
මේ දෙක ඉලක්කම මේ මිස් වෙලා හරිද? නැත්නම් ගාන හදන්න බෑනේ කාලේ දාන්න බෑනේ. ඒතකොට කාලේ 2 minutes එනවා. සාන්ද්‍ර වෙනස එනම් 0.25 වෙනස. නම් වැඩි සාන්ද්‍රණයෙන් අඩු කරන්න අඩු එක. 0.25 අඩු කරන්න බිංදුව. ඒතර 0.25 බෙදනවා දෙකෙන් යට මිනිත්තු උඩ යන ඩෙසිමීටරයට මවුල. එතකොට 0.125යි මිනිත්තුවට ඝන ඩෙසිමීටරයට මවුල. ලේසි ප්‍රශ්නයක් එක මේ පින්ටි මිස්ටේක් එකක් දෙකේ ලක්කම තේරෙන්න ඕනේ දිවෙන කරන්න දෙයක් නැති නිසා. ඊට පස්සේ මිනිත්තු දෙකකට පසු ඉදිරි හා පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවයන් පිළිබඳ අදහස් දක්වන්න. ඒතර ඔයාලට පේනව නේද වෙන්න මෙතනින් පස්සේ මේ වෙලාවෙන් පස්සේ මේ සීගේ සාන්ද්‍රණය නියත වෙලානේ. ඒතර සමතුලිත පද්ධතියක් වෙනවා නම් අනිවාර්යයෙන්ම මේකේ මේ තියෙන සියලුම සංඝටක වල සාන්ද්‍රණ නියත වෙන්න ඕනේ. මේ අපිට කියන කාලයත් එක්ක සාන්ද්‍රණ වෙනස් වෙන්න බෑ. පැහැදිලිද? එතකොට මේ අපිට කියන්න පුළුවන් මෙතන මිනිත්තු දෙකකට පස්සේ අපි මේක හිතුවොත් මොනවාද ආර්ග සාන්ද්‍රණය නියතයි කියලා. ඒකේ තේරුම තමයි ප්‍රතික්‍රියාව ගතික සමතුලිතතාවයට පත් වෙත. ප්‍රතික්‍රියාව ගතික සමතුලිතතාවයට පත් වී ඇත කියන එක තමයි අපේ උත්තරය. එතකොට සමතුලිතතාවයේදී p හා s වල සාන්ද්‍රණ ගණනය කරන්න ඒවායේ සාන්ද්‍රණ විචලනය ඉහත ප්‍රස්ථාරයේ මැද දක්වන්න. එතකොට අපි දැන් මේ වගේ ගණනක් හදාගන්න බෑ කියන ඇත්තම 500න්නත් එපා කියන වැඩක් නෑ නේද? මේ සරලව මේ එන්න පුළුවන් KPKC වල ලේසිම ගණන තමයි මේක. හරිද? එතකොට අපි සාමාන්‍ය කොහොමද හදන්නේ? ආරම්භක මවුල ප්‍රතික්‍රියා කරන මවුල සමතුලිත මවුල. ආරම්භයේ දාලා තියෙන්නේ PNQ 0.5 ගානනේ. මෙයාලා දාලා නැහැ කියන්නේ මෙයාලා බිඳුවෙන්නේ පටන් ගන්න ඕනේ. හරි. එතකොට පරිමාව භාජනය 500යි කියලා දීලා තියෙනවා. එතකොට උෂ්ණත්වය 327යි කියලා දීලා තියෙනවා. දැන් බලන්නකො මේ. දැන් සමතුලිත අවස්ථාවේදී ආර්ග සාන්ද්‍රණය 0.25නේ. එහෙනම් ඕනලමෙක් දන්නවා සාන්ද්‍රණයයි පරිමාවයි දන්නවනම් මවුල ගන්න හොයාගන්න නේ. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක තියෙන මවුල ගන්න තමයි දීලා තියෙන්නේ 0.25යි කියලා. ඒ කියන්නේ ආර්ග සාන්ද්‍රණය මේ තියෙන්නේ. එහෙනම් 1000ක තියෙන 0.25 නම් අපේ භාජනයේ තියෙන 500යි. එහෙනම් 1000ට මෙච්චර නම් 500ට කොච්චරද? ඒ කියන්නේ මවුල 0.125ක් තියෙනවා. කාගේ මවුලද? ආර්ගේ මවුල. කියන සමතුලිත අවස්ථාවේ ආර්ගේ මවුල ගාන වෙන්නේ 0.125යි. බලන්න කොච්චර ලේසිද කියලා. හිතුනේ නැද්ද දන්නේ නැහැ ඉතින් ඔක් කරන්න ඕනේ කියලා. මේ කොටස් දෙක බැරි වුණත් මේක පුළුවන් වෙන්න ඕනේ. මේක කිසිම සම්බන්ධයක් නැහැ උඩ දෙකේ. එතකොට සාන්ද්‍රණයෙන් පරිමාණය අර මවුල ගන්න හොයාගත්තා. එහෙනම් බලන්නකො දැන් R මුලින් තිබ්බේ නැහනේ. එහෙනම් මේ 0.125 හැදෙන්න ඕනේ ප්‍රතික්‍රියා කරලා 0.125ක් හැදෙන්න ඕනේ. ඉෂ්ටය කීමදී ගන්න 1ට 2යි. එහෙනම් S වලින් කොච්චරක් හැදෙන්න ඕනද දෙගුණයක්. එහෙනම් 0.25ක්. එහෙනම් S එක තිබ්බේ නැහනේ 0.25ක් හැදුණා නම් අවසානයටත් ওই 0.25 තියෙන්න ඕනේ. R ට P ට Q අනුපාතය 1ට 1යි. එහෙනම් මෙතනත් 0.125ක් අඩු වෙන්න ඕනේ. Qත් 0.125ක් අඩු වෙන්න ඕනේ. 1ට 1ට 1. එහෙනම් 0.5න් 1.25ක් අඩු වුණාම කීයද? 0.375යි. මෙතනත් 0.375. එහෙනම් කියන්නේ සමතුලිත අවස්ථාවේ p හා s වල සාන්ද්‍රණය ගණනය කරන්නනේ. එහෙනම් p ගේ සාන්ද්‍රණය ගන්න පුළුවන් මේක තියෙන්නේ 500කනේ. 500කනේ පරිමාව තියෙන 500ක තියෙනවා 0.375ක් නම් 1000ක කියන්නේ කීයද? ඒතර දෙගුණයක් වෙනවනේ. ඒතකොට කීයද 0.375 දෙකක්. 0.75යි ඝන ඩෙසිමීටරයට මවුල. same mass එක. p ගේ සාන්ද්‍රණය s ගේ සාන්ද්‍රණය සමානයි. මොකද මවුල ගණන් දෙක සමානයි. බලන්න කොච්චර ලේසි ගණන්ද කියලා. උගර සමතුලිතය සඳහා සෙල්සියස් 327 දී KC ගණනය කරා. එතකොට KC කියලා කියන්නේ මොකද්ද? KC කියලා කියන්නේ දැන් S ගේ සාන්ද්‍රණය වර්ගය වතාවක් R ගේ සාන්ද්‍රණය බෙදීම P ගේ සාන්ද්‍රණය වතාවක් Q ගේ සාන්ද්‍රණය. එතකොට මොනවාද මේ මට කම්මැලිය ඔයාලා මේ මවුල මේ S P S සාන්ද්‍රණය ටික හොයාගත්තනේ.
PKSK සාන්ද්‍රණ ටික හොයාගත්තනේ. එතකොට නෑනේ. PK QK හොයාගත්තා. Qනේ sorry. මෙතන සම වෙන්න. QK PK සමානනේ මේ PQ දෙක සාන්ද්‍රණ සමාන වෙන්නේ SK සාන්ද්‍රණ තවන්න එපා. කීයද දෙන්නේ? 1000ක 500ක තියෙන්නේ 0.25 නම් 1000ක 0.5ක SK සාන්ද්‍රණය ආර්ග සාන්ද්‍රණය හොයන්න දෙයක් නෑ මේ උඩ දීලා තිබ්බනේ 0.2.5 බලන්න මෙයා දාවේ කියලා Tගේ Qගේ 0.7.5 ගන්න එනවා Sගේ 0.5ක් වෙනවා ආර්ගේ 0.2.5ක් වෙනවා එතකොට Sගේ 0.5 වර්ගය මෙතෙන්ට ආදේශ කරන්න ආර් වල 0.2.5 මම බෙදලා උත්තරේ ගන්න මේක හදන්න කරන වැඩක් නෑ එතකොට ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය මෙච්චරක් නම් කාලය බිඳුවේදී ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ගණනය කරා. මාරම ලේසියිනේ. R කියලා කියන්නේ මොකද්ද? K වතාවක් P ගේ සාන්ද්‍රණයේ පළවෙනි බලය වතාවක් Q ගේ සාන්ද්‍රණයේ පළවෙනි බලය. මොකද ඔයා දන්නවනේ මේ ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවක් අපි අනිවාර්යයෙන්ම දන්නවනේ මූලික ප්‍රතික්‍රියාවක් වෙනවනේ නේ. මූලික ප්‍රතික්‍රියාව කියලා කියන්නේ පිටණි පියවර කියනවා. ඒතකොට අපිට කෙලින්ම පෙලිස්ටර් කියන විදිහට සමානයි කියලා ගන්න පුළුවන්. K ගේ අගයක් දීලා තියෙනවා 3 වැඩි කිරීම 10 3 එකක දාන්න. ඊට පස්සේ P ගේ සාන්ද්‍රණය අමතක වෙයි මේක අහලා තියෙන්නේ T සමානයි බිඳුවේදී ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ වැඩේ පටන් ගන්නකොට. දැන් අපි මේ හොයලා තියෙන්නේ සමතුලිත කියලා කියන්නේ ප්‍රතික්‍රියාව ඉවරනට පස්සේනේ. ඒතර මුලින් පටන් ගන්නකොට මේ P ගේ Q ගේ මවුල තිබ්බේ 0.5 ගානනේ. මවුල තිබ්බේ. ඒතර සාන්ද්‍රණය එන්නේ කීයද? දැන් 500ක් තුනනේ මේක ටික තියෙන්නේ. 500 0.5 නම් 18 කීයද? එකයිනේ. එහෙනම් P ගේ සාන්ද්‍රණය එකයි Q ගේ සාන්ද්‍රණය එකයි උත්තරය ඔක නේද? PK Q ගේ සාන්ද්‍රණය ටික නිකන් දාපු ගමන් ආරම්භක ටික දාන්න. නේ ආරම්භ 0.5 නේ තියෙන්නේ. ඒකෙන් සාන්ද්‍රණ දාන්න. ඉහත පහෙහි අගය එකේ අගය අතර පරස්පරය පැහැදිලි කරන්න. ඒක සුළු කරන්න යනවානේ. මෙතන කිය දෙන්නේ P ගේ සාන්ද්‍රණය එකයි Q ගෙත් එකයි නෙන්නේ 0.5 නේ මවුල ගන්න. 500ට මෙච්චර නම් 18 එකක් කියලා දෙන්නේ. ඒතර මෙතන එන්නේ ප්‍රතික්‍රියාවේ ආරම්භක ශීඝ්‍රතාව 3 වැඩි කිරීම 10 ඍණ 3යි හැබැයි මේ මෙතන මොනවාගෙන්ද මේ දීලා තියෙන්නේ? මෙතන තියෙන්නේ තප්පරයට අපි උඩ හෙව්වේ මිනිත්තුවට වලින් නෙමෙයි. මිනිත්තුවට වලින් හෙව්වේ. එතකොට මෙතන එන්නේ තප්පරයට ඝන ඩෙසිමීටරයට මවුල වලින්. මෙතන මිනිත්තුවට ඝන ඩෙසිමීටරයට මවුල වලින් නම් අපි තප්පරයට මිනිත්තු කරමුද මිනිත්තුවට තප්පර කරමුද? මේක ලේසියිනේ තප්පර කරන එක. මිනිත්තුවක් කියලා කියන්නේ තප්පර 60යි. දැන් හැබැයි අමතක වෙයි මෙතන මිනිත්තුවට කියලානේ තියෙන්නේ. ඒ කියන්නේ මිනිත්තුව කියන එක යට තියෙන නේ. මිනිත්තුව කියන එක යට තියෙන. එහෙනම් මම මිනිත්තුව කියන එක වෙනුවට දාන්න පුළුවන් තප්පර 60 කියන එක. ඒතර උත්තරය කියන්නේ බිංදුවට නෑ, එකට නෑ, 12ට නෑ, 120ට 60 ඒවා දෙකයි. 125න් 120 ගියාම 50යි දුන්න. ආසන්න වශයෙන් එනවා දෙක වැඩි කිරීම 10 ඍණ 3යි ගන්න. දැන් මෙතන එන්නේ දෙක වැඩි කිරීම 10 ඍණ 3යි ගානක්. මෙතන තියෙන්නේ 3 වැඩි කිරීම 10 ඍණ 3යි ගානක්. ඒතර උත්තර දෙක වෙනස් වෙලා තියෙනවා. මෙතන 2යි මෙතන 3ක් වෙලා තියෙනවා. ඒකට හේතුව දන්නවා. මෙතන කරලා තියෙන්නේ මෙතන අපි කරලා තියෙන්නේ යම්කිසි කාල පරාසයක් හොයලා ඒ කාල පරාසය තුල වෙනස් වෙච්ච සාන්ද්‍ර වෙනසනේ අපි අරන් තියෙන්නේ. ඒතර අපි මේ වගේ වට කියනවා මධ්‍යන ශීඝ්‍රතාවයක් කරන් තියෙනනේ. යම්කිසි කාල පරාසයක් තුල තමයි මෙතන ශීඝ්‍රතාවය හොයන්නේ. මිනිත්තු දෙකක් සඳහා. හැබැයි මෙතන හොයලා තියෙන්නේ අපි යම් කෙලින්ම තප්පර බිඳුවේදීනේ. කෙලින්ම බිඳුවේදී තමයි කියන්නේ. වැඩේ පටන් ගන්නකොට තමයි අපි මේක හෙව්වේ. ඒතර මේ හොයලා තියෙන්නේ ආරම්භක ශීඝ්‍රතාව මේ හොයලා තියෙන්නේ මධ්‍යන ශීඝ්‍රතාව. ඒ නිසා ලියන්න යටි ඉහත මේ ක්‍රම ඉලක්කම් එකේදී මධ්‍යන ශීඝ්‍රතාවය සෙව් අතර ක්‍රම ඉලක්කම් පහේදී ආරම්භ ශීඝ්‍රතාවය සොයා ඇත. එම නිසායි මාගයන් දෙක වෙනස් වෙන්නේ. මේ මෙහෙම ලියුවනම් ප්‍රමාණවත්. පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය ගණනය කරන්න. හරි. දැන් මම මෙච්චරලා කිව්වා කිසි ප්‍රශ්නයක් මම ඔයාලගෙන් අහුවෙත් නෑ. මෙන්න මේක KPKC වල ගණන් හදන එකට වඩා තියරි ගැන අවබෝධයක් තියෙනවා නම් 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්න පුළුවන්. දැන් මම විවෘතව අහනවා කවුරු හරි කෙනෙක් මට රෝම ඉලක්කම් 7ට
උත්තරය ගන්න කොහොමද කියලා කියන්න. කියන්න බෑ. තියරි ගැන දැනුමක් තියෙනවා නම් KPKC වල කියාගන්න පුළුවන් වෙනවා. ඔයා දන්නවනේ දැන් මෙතනත් මම කිව්වේ සමතුලිතතාවයට පත් වෙනවා කියලා කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි පසු ප්‍රතික්‍රියාව නැත්නම් R forward එකයි R backward එකයි සමාන වෙන එකනේ. දැන් අපිට R forward ලියා ගන්න පුළුවන් K forward වතාවක් P ගේ සාන්ද්‍රණය වතාවක් Q ගේ සාන්ද්‍රණය. R backward ලියා ගන්න පුළුවන් K backward වතාවක් S ගේ සාන්ද්‍රණය වර්ගය වතාවක් R ගේ සාන්ද්‍රණය. තේරෙනවද එතකොට? මේ RF RB සමාන වෙනවා කියන අපිට මේ දෙක සමාන කරන්න පුළුවන්. KF වතාවක් P ගේ සාන්ද්‍රණය වතාවක් Q ගේ සාන්ද්‍රණය සමානයි KB වතාවක් S ගේ සාන්ද්‍රණය වර්ගය සාන්ද්‍රණය වතාවක් R ගේ සාන්ද්‍රණය. දැන් KF ගේ දීලා තියෙනවා 3 වැඩි කිරීම 10 ඍණ 3. දැන් ඔයා දන්නවනේ මේ KF සහ KB කියන ඒවා නේ KF සහ KB කියන ඒවා මේ ඕන අවස්ථාවකට පොදුයිනේ. නැත්නම් අපිට මෙච්චර දඟලන්න නැතුව මෙහෙම කරන්නත් පුළුවන්. සරලවම ඔයාලට මතකද අපි KC ඔප්පු කරපු දැන. KC ඔප්පු කරෙත් මේ විදිහටමනේ. මං කිව්වා විභාගෙට මේක ඔප්පු කරන්න එනවා කියලා. ඒතර RF RB සමාන කරලා අපි කරේ මේ මොනවාද මේ පැත්තේ තියාගන්නවා ඵල පැත්ත මේ S ගේ සාන්ද්‍රණයේ වර්ගය වතාවක් R ගේ සාන්ද්‍රණය මේ පැත්තට ගෙනියනවා P ගේ සාන්ද්‍රණය වතාවක් Q ගේ සාන්ද්‍රණය. ඒතර මේ පැත්තට ගෙන්න පුළුවන් මට දැන් KB ව මතකද? මෙන්න මේක නේද අපි KC කියලා ගන්නෙ. තියරි ඔප්පු කිරීම මතකයි නේද? මේකටනේ අපි ඵල පැත්ත සාන්ද්‍රණය අපි පෙළට නංගලා මේ ගත්තේ. මේක එතකොට මේකයි KC කියන්නේ. කේස් දෙදීම බීට තමයි KC කියන්නේ. දැන් ඒතර අපි KC ගගේ මෙන්න මේ හරි හොයාගත්තනේ මේ නේද උත්තරේ KC ගගේ මේ. ඒකත් දන්නවා. K forward උත් දන්නවා 3 වැඩි කිරීම 10 හරියට 3යි. එහෙනම් ඉතින් KB ගගේ කෙලින්ම ගන්න. ලේසි කියලා තේරෙනවද ඒක? මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරි. එතකොට සෙල්සියස් 327 දී ඉහත ප්‍රතික්‍රියාවේ KP ගණනය කරන්න. මතකද මෙන්න මේක නේ? මං කිව්වේ C සමානය මොනවද මේ? P සමානයි CRT නේ. මේක මතක තියාගන්න කියලා. KP සමානයි KC වතාවක් RT වල ඩෙල්ටා n. ඩෙල්ටා n කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිඵල වායුණු සංඛ්‍යාවෙන් අඩු කරන්න ප්‍රතික්‍රියක වායුණු සංඛ්‍යාව. නම් ප්‍රතිඵල පැත්තේ වායුණු කීයක් තියෙනවද? මේ ගානට කියලා තියෙන අපේ මේ වායුමය ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ මේ ඔක්කොම වායුමය කියලා මේක කියලා තියෙනවනේ. එතකොට ප්‍රතිඵල පැත්තේ වායුණු තුනක් තියෙනවා. තේරෙනවනේ? තුනක් තියෙනවා. තුනයි. ප්‍රතික්‍රියක පැත්තේ වායුණු දෙකක් තියෙනවා. P දන Q. එහෙනම් තුනෙන් එකක් අඩු තුනෙන් දෙකක් අඩු වුණාට පස්සේ ඩෙල්ටා n එකක් වෙනවා. එහෙනම් අපි KC ගියාගේ මෙන්න මෙතනින් එනවනේ උත්තරේ. මට සුළු කරන්න කම්මැලිව සුළු කරලා ගන්න. ඒතර ඒක දාන්න KC ගියාගේ මෙතෙන්ද RT ගියාගේ කෙලින්ම දීලා තියෙනවා 5000යි. ඒතර ඩෙල්ටා n ගියාගේ 1යි. දැන් ඔයා කලබල වෙන්න ඕනේ R ගියාගේ 8.31යි 4යි. උෂ්ණත්වයේ 334 233ක් විතර පස්සේ 500යි. එහෙම දාන්න උවමනාවක් නැහැ. මොකද මෙයාලා අපිට දීලා තියෙනවානේ මෙන්න මේ ಗುಣ කරාට පස්සේ මෙන්න මේකගේ 5000ක් කියලා ගන්න කියලා අපිට කියලා තියෙනවා. ඒ නිසා ඔයාලට කෙලින්ම මේ දීලා තියෙන ගත්තම හරි පණ්ඩිත වෙන්න නැතුව. අනේ මේ කොච්ච කියන්නේ පොඩි පොඩි කොටස් ගොඩක් තිබ්බට ගාන මාර ලේසි නිකන් වෙන ලොකුවට හිතන්න දෙයක් තිබ්බේ නැහැ. සුළු කරන්නත් අමාරු නෑනේ. සෙල්සියස් 500 දක්වා උෂ්ණත්වය වැඩි කළොත් ප්‍රතික්‍රියාව කවර දිශාවකට නැඹුරු වේද? දැන් ඔයා බලන්න මේ මෙයාලා අපිට දීලා තියෙනනේ ප්‍රතික්‍රියා ඛණ්ඩාංකයත් එක්ක විභව ශක්ති ප්‍රස්ථාරය. ශක්ති පැතිකඩ දීලා තියෙනවානේ. ඒතර බලන්න මේ ප්‍රතික්‍රියක මෙන්න මෙතන ඉන්නවා. ඵල මෙතන ඉන්නවා. දැන් අපි ප්‍රතික්‍රියක ඉඳන් ඵල පැත්තට ඊතලයක් ගැව්වහම මේකෙන් නේද අපිට ඩෙල්ටා H හෙවත්
ප්‍රතික්‍රියාවේ එන්තැල්පි පර්යාසය හම්බෙන්නේ. ඒතර බලන්න මේ එන්තැල්පි පර්යාසය කියන එක උඩට වැදිලා තියෙනවා. ඒතර අපි දන්නා උඩට වදිනවා කියන මේක ධනයිනේ. ඒ කියන්නේ මේක ඩෙල්ටා H ධනයි කියලා කියන්නේ මේක තාප අවශෝෂක. ධනයි කියලා කියන්නේ තාප අවශෝෂක. එහෙනම් සරලව මේක තේරුම තමයි ප්‍රතික්‍රියාව ඉස්සරහට යනකොට තාප අවශෝෂකය කියලා කියන්නේ මේක කූල් වෙනවා. නේ? කියන උෂ්ණත්වය අඩු වෙනවා. හරිද? කියන්නේ මේ ප්‍රතික්‍රියාව ඉදිරි ප්‍රතික්‍රියාව කූල්. උෂ්ණත්වය අඩු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට දැන් මේක මුලින්ම තියෙන්නේ සෙල්සියස් අංශක 320 තියෙන අපේ පද්ධතිය තියෙන්නේ. මෙයාලා මේක 500 දක්වා වැඩි කරනවා. දැන් ඔයාලට ඕන වෙනවා ලේ චැටලිය මූලධර්මය ලේ චැටලිය කියන වැඩකුත් නැහැ ඉතින්. අදහස තේරෙනවද ඕන කෙනෙක්ට? එතකොට මේ ඕන කෙනෙක් කරන අපි කරන දේ අනිත් පැත්ත තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. එහෙනම් අපි කරන්නේ උෂ්ණත්වය වැඩි කරන එක නේ. 327 සිට අපි 500 දක්වා වැඩි කරනවා. අපි රත් කරනවා. අපි හොට් කරනවා. අපි හොට් කරොත් එයා මොනා කරන්ද try කරන්නේ? අපි හොට් කරොත් එයා try කරන්නේ cool වෙන්න. අපි කරන දේම අනිත් පැත්ත තමයි එයා කරන්නේ. එහෙනම් ප්‍රතික්‍රියා මොන පැත්තට නැඹුරු වෙන්නේ? අපි හොට් කරද්දී එයා cool කරනවා කියන්නේ ප්‍රතික්‍රියාව ඉස්සරහට නැඹුරු වෙන්නේ. දැන් එතකොට උෂ්ණත්වය වැඩි කිරීමේදී පද්ධතිය සිසිල් වීම සඳහා තාප අවශෝෂක දෙසට එනම් ඉදිරි දිශාවට ප්‍රතික්‍රියාව නැඹුරු වේ. හොඳ ගණනක් එයා හදලා බලන්න. ඔය වගේ ගණන් 3-4 පාරක් හැදුවත් වැඩි වෙන්නේ නැහැ. හරි. ආයෙ කියන්න මේ තව මොනවද ප්‍රශ්න තියෙන්නේ? ඉක්මනට කියන්න. අයි සෙකන්ඩ් එකේ මම දාලා තියෙන්නේ. අප 10 වෙනි පේපරේ මේ ෆුල් මාකින් එකක් දාලා තියෙනවා. මම මාකින් එක දාලා තියෙන්නේ 10 වෙනි එක. ඉන්න මෝඩල් නම් පෙන්නනවා. ඒකද ඕක මාකින් එක බලාගෙන ඔයාලා අඩුපාඩු හදාගන්න තමයි අංක එකේ වෙන්න ඕන. ඒකනේ. මේදී මේදී පේපර් 10 මාකින් මම 11 එකත් හෙට වෙදි දාන්නම්. ඒකේ තමයි මට මේ ප්‍රශ්නක B කොටසට C කොටසට උත්තර ලියන්න කියන මම ඒක අදට ලියලා මාකින් එක දාන්න.
දාලා තියෙන ප්‍රශ්න නැද්ද? අවුලන්න දෙකක්වත් වෙන එසේවල හරි ඔක්කොම ඔය තනියම හැමදාම කියන එක ඒවල මාකින් එක බලලා අඩුපාඩු තනියම හදාගන්න බැරි ඒවා ඔක්කොම අහන්න කියලා. අවුලක් නැද්ද? අහන්න නෑ නේද? විනාඩි 10ක් කියලා දුන්නා. හරි එහෙනම් ගුඩ් නයිට් එහෙනම්. නැත්තම් වෙන කරන්න දෙයක් නෑ. අර MCQ නේ විවරණ කරගන්න බැරි මාකින් බලන්න. ඔය ඉතින්. ඒලා රචනාවල සමානලට මාකින් එකක් බලුව කියලා මම එක්ස්ප්ලেইন කරන ගමන් ඔයාලට කොහොමවත් එච්චර තේරෙන්නේ නැහැ. කොට දාගන්න පුළුවන් මං කියන්නේ මේ 100% ඒ කියන්නේ සමහර ඒවා තේරෙන්නේ නැහැ කියන්නේ. අමාරුම දේවල් මාකින් බලුව කියලාම උත්තරේ පුළුවන් වුණාට එන්නේ. ඒක නිසා මං කිව්වා අහන්න කියලා. අවුලක් නැත්නම් මම මේ එන් කරන්නේ.